බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං හොඳයි සියලු දෙනාම ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන මොහොතක් ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න මේ මොහොතේ අපි සියලු දෙනාම වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊතා කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය මේ මිහිපිට පවතින්නේ ඊ타ම කලාතුරකින්. ඒ වගේම එම ධර්මය නිවැරදිව දේශනා කරන අය පහළ වෙන්නේ ඊ타ම කලාතුරකින්. ඒ වගේම එම ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ ඊ타ම කලාතුරකින්. මේ ලෝකයේ මේ දුර්ලභ කාරණා අප ජීවිතවලට සම්මුඛ වෙලා තිබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත් ඒ උතුම් සේ සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුරු තුළින් එම ධර්මය අපි ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්න අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තියෙනවා. අපේ ජීවිතවලට මේ ලැබිලා තියෙන මේ අවස්ථාව මේ මොහොත මේ ප්‍රතිලාභය අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. කොයි මොහොතේ අපේ අතින් මේ වාසනාව ගිලිහිලා යාවිද දන්නෙත් නැහැ. ඒකට හේතුව අපේ ජීවිතේ తాවකාලිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය උපමා කරන්නේ හරියට තනාග තියෙන පිණිබිඳක් වගේ. තනාග තියෙන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. මේ ජීවිතයත් එහෙමයි. ඕනම දවසක ඕනම වෙලාවක මේ ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. කිසිම හයියක් හත්තියක් මේ ජීවිතය තුළ නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට
කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළටයි ගලන්නේ. ගංගාව කිසිම දවසක් මොහොතක් නතර වෙන්නේ නෑ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතයේ වේගෙන් ගලාගෙන යන්නේ මරණය කරා. කිසිම දවසක් මොහොතක්ේ නතර වෙන්නේ නෑ. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණස්ථානයකට රැගෙන යනකොට තියෙන සෑම පිවරකිම ලංවෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම දවසක් පාසාම හැම රාත්‍රයක් පාසාම හැම පැයක් විනාඩියත් තප්පරයක් පාසාම ජීවිතය පියමන්න ගන්නේ මරණයටයි. එවගේම ජීවිතය කියල කියන්නේ හරියට දියක ඇඳි ඉරක් වගේ දිය ඇඳි ඉර වහාම මැකෙනවා ඒ මැකෙන ඉරාය කවදාක්වත් දකින ලැබෙන්නේ. මේ විදිහට ගත්තහම ජීවිතය කිසිම හයිහත්යක් නැති. වේගේ මරණය කරා යන මරණය කරාපියමන් නගන මරණය මෙකි යන ජීවිතයක්. මරණය අපිට නොඒ කේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. අපි කණබොන ආහාරපාන බැරිවෙලාවක් පසක් විසක් වුණොත් මැරෙන්ඩ පුළුවන්. යන එනකොට පය හැපිල ලිසිල වැටුණොත් සතේ සර්පය දෂ්ටකරොත් මනු සමනුස්ස කරදරවට ලක්වුණොත් වාත පිත සෙම තුන්දොස්කිපුණොත් පරිහරණය කරන නොේ දේවල් මුල් කරගෙන ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. බාහිර ඇතිවෙන ගංවතුරු නායන් සුළසුළං වසංගත රෝග යුද කල කෝල්හාලාදී දේවල් මුල් කරගෙන ජීවිතයේ මරණයට පත්වෙන්නට පුළුවන්. එනිසා ජීවිතය කැනෙ තාවකාලිකයි. මරණය අපිට ඒ කාන්තෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන කාල පරිච්චේදය වෙන්නට පුළුවන්. අවසාන මාසකීපේ සතිකීපේ දිනකීපේ වෙන්නටත් පුළුවන්. සමහර වෙලාට මේ අපි අවසාන දවස වෙන්නටත් පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන දේශනය සෙවනය වෙන්නටත් පුළුවන්. ලෝතුරා බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ප්‍රගුණ කරන්න අවස්ථාව සැලසිල නෑ. මේ කාලේ මේ දවස මේ මොහොත අපිට අවස්ථාව සැලසිල තියෙනවා. එනිසා අපේ මනස බාහිර අරමුණුවලට යන්න නොදී. මේ දේශනයට මුළු දෙසවන් යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා. එක බණපදයක් හරි මතකතියාගන්නවා කියන දැඩි අධිෂ්ඨානය ඇති කරගෙන අපි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෙවනය කරන්න අපි කවුරු සාධකාරයක් පවත්ව. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සජ්ජාජාතු උපසංකමති උපසංකමන්තු පයුරුපාසති පෛරුපා සන්තු සෝතං ඕදහිතීති. ශ්‍රද්ධාවන්ත කාරණක පින්නත්න මේ මොහොත අපි සියලු දෙනාම මේ සන්ධ්‍යායාමෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු ඒ ධර්මය සවනය කරන්නටයි සූදානන් වන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා චතුන්නම් භික්කවේ අරිය සච්චානං අනුනුබෝධ අපපටි වේදා. මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අපි අවබෝධ කරගත්තේ නැති නිසා මේ දීර්ඝ කාලය සංසාරයේ ආයාය උපත කරා ජරා මරණ ශෝක පරිදේවයන්ට ලක්වමින් මේ සසර සැරිසරන්න සිද්ධ වුණා. උන්වහන්සේ දේශනා කරන මහණෙනි දැන් ඔබත් මමත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. එනිසා අපි මේ සංසාරයෙන් මේ දුකින් නිදහස් වුනා කියලා. තින් ලෝතුරා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නම මේ චතුරාර්ය සත්‍යය ධර්මය මේ ලෝකයාට අවබෝධ කරලා දෙන්න. තින් චතුරාර්ය සත්‍යය ධර්මය විශේෂෙන්ම අවබෝධ කරගන්න යනකොට සාාවකයා මේ චතුරාර්ය සත්‍ය ඉස්සල්ලාම ආරශ්ා කර ගණ්ඩෝන එකට කෙන
සච්චානුරක්ඛි කියලා. සත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. දෙවෙනි පියවර තමයි සච්චානුබෝධ. සත්‍ය අවබෝධ කරගන්න. තුන්වෙනි පියවර තමයි සච්චානුපත්ති. සත්‍යයට පැමිණෙනවා. එතකොට සත්‍යයට පැමිණිච්ච අයට තමයි අපි රහතන් වහන්සේලා කියලා කියන්නේ. උන්වහන්සේලා මේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන තියෙන්නේ. ලෝකේ යථාර්ථය තුළ පිහිටාගෙන හැම මොහොතේම උන්වහන්සේලා කටයුතු කරන්නේ. එතකොට උන්වහන්සේලා ඒ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. ඒ වගේම ලෝකේ හැමදේම පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. ඒතර මේ ලෝකේ යමක් අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගත යුතු දේ උන්වහන්සේලා අවබෝධ කරගෙන තියෙනවා. යමක් ප්‍රහාණය කරන්න ඕනද ඒ දේවල් උන්වහන්සේලා ප්‍රහාණය කළා. ඒ වගේම යමක් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනද ඒ දේවල් උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරගෙන. ඒ වගේම යමක් දියුණු කරන්න වඩන්න ඕනද ඒ දේවල් දියුණු කරලා වඩලා අහවර කරලා. ඒ නිසාම කියනවා කතකිච්ච කියලා. උන්වහන්සේලා මේ කෘත්‍ය කරලා අවසන් ඒ අවබෝධය සඳහා යමක් කරන්න ඕන දේ සියල්ලම උන්වහන්සේලා කරලා. ඉතින් මෙන්න මේ චතුරාර්ය සත්‍යයට පැමිණිච්ච පිටිසර තමයි අපි එතකොට රහතන් වහන්සේලා කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තව පිරිසක් සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. ඒ අය තමයි සෝතාපට්ටි ඵලයේ ඉඳලා අනාග අරහත් ඵලයේ දක්වා ශ්‍රාවකයෝ සත්‍ය අවබෝධ කරගත්ත පිරිසක්. සෝතාපට්ටි ඵලයේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වා ඒ සියලුම ශ්‍රාවකයෝ සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. එතකොට සෝතාපට්ටි මාර්ගයේ යන ඒ ශ්‍රාවකයෝ සත්‍ය ආරක්ෂා කරගත්ත පිරිසක්. ඒ අය සත්‍ය අවබෝධ කරගෙන නැහැ. ඒ අය මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ආරක්ෂාවක් කියන්නේ අමතක වෙන්නේ නැහැ කොයි මොහොතකවත්. එයාට චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳ මතකයක් තියෙනවා. යථාර්ථය පිළිබඳ හොඳ මතකයක් තියෙනවා. එතකොට සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට හැබැයි සම්පූර්ණ සත්‍ය අවබෝධ කර ගන්නවා. ඒකයි සෝතාපට්ටි ඵලයට පත් වුණාම අපි කියන්නේ දුක්ඛේ ඥානයක් තියෙනවා, දුක්ඛ සමුදය ඥානයක් තියෙනවා, දුක්ඛ නිරෝධේ ඥානයක් තියෙනවා, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. ඒතර චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥාන දර්ශන විශේෂයෙන්ම 12ක් අපි ඇති කර ගන්නවා. රහත් වුණාම රහතන් වහන්සේලා ඒ ද්වාදසාකාර ඥාන දර්ශනය ඇති කර ගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේත් ඇති කරගන්න එක උන්වහන්සේර ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ ඒවන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං නසුයි සුද්ධං අවෝසි. පිරිසුදු වෙන්නේ නැති තාක්කල් අවබෝධ නොවුණු තාක්කල් සම්මා සම්බුද්ධයි කියලා මේ ලෝකේ ප්‍රතිඥා කරේ නැහැ. හැබැයි මේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගත්තට පස්සේ අන්න සම්මා සම්බුද්ධයි කියලා ලෝකයට ප්‍රතිඥා කරා. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඥාන දර්ශන 12ක් ඇති කරගන්නවා. දුක්ඛ සත්‍යයට ඥාන දර්ශන 3යි, සමුදය සත්‍යයට 3යි, නිරෝධයට 3යි, මාර්ගයට 3යි. ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං කියලා කියන්නේ ත්‍රිපරිවට්ට කියන්නේ ආකාර 3කට, ක්‍රම 3කට. ඒ තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. ඒතර චතුරාර්ය සත්‍යයේ හතරටම සත්‍ය ඥානියත්, කෘත්‍ය ඥානයත්, කෘතඥානයත් ඇති කරගන්නවා. එතකොට සත්‍ය ඥානය කියන්නේ මේක තමයි දුක කියලා අවබෝධ කරගන්න. එතකොට සත්‍ය කියනකොට බුදුරජාණන් වහන්සේ සත්‍ය තෝරන්නේ තථා, අවිතතා, අනඤ්‍යතා කියන. තථා කියන්නේ එසේමයි කියන එක. එතකොට දුක ගත්තොත් මේක තමයි දුක කියන එක. නැත්තම් දුක කියන්නේ සංස්කාරයක්. ඒක එසේමයි. තථා, අවිතතා කියන්නේ ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඊළඟට අනඤ්‍යතා කියන්නේ ඒකට වෙනත් කරුණු ආදේශනය කරන්නත් බෑ. ඒකට තමයි සත්‍ය කියලා කියන්නේ. තථා, අවිතතා, අනඤ්‍යතා තස්මා අරිය සත්‍යන්ති උච්චති කියලා කියනවා. එතකොට උන්වහන්සේලා ඒ අවබෝධ කරගන්න දේ ඒකයි කාටවත් ආය වෙනස් කරන්න බෑ. උන්වහන්සේගේ අවබෝධයත් වෙනස් කරන්න බෑ. ඒකයි ඒවං ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනී මිගදාය අනුත්තරං ධම්මචක්කං අපපතිවත්තියං කියලා එක ආය කාටවත් ආපස්සට හරවන්න බෑ. දුක හටගන්න හේතුව ඔය තණ්හාව නෙවෙයි. එහෙම නැත්නම් තණ්හාව තියෙන ප්‍රහාණය කරන්න. ඒතර තණ්හාව ප්‍රහාණය කරන දේ නෙවෙයි අවබෝධ කරන දේ. එහෙම කාටවත් ආපස්සට හරවන්න බෑ. ඒකයි. දැන් ධර්මයේ විශේෂයෙන්ම එක දේවල් සමහර අය වෙනස් කරනවා. හැබැයි ඔය චතුරාර්ය සත්‍ය කාටවත් වෙනස් කරන්න බෑ. චතුරාර්ය සත්‍ය කාටවත් වෙනස් කරන්න බෑ. ඔය දුක හටගන්නේ තණ්හාව නිසා නෙවෙයි කියලා එක දේවල් කියන්න බෑ. අනිත් දේවල් වෙනස් කරනවා. සිල් ඕනේ නැහැ කියයි, සමාධිය ඕනේ නැහැ කියයි. එහෙම කියන්න පුළුවන්. හැබැයි
චතුරාර්ය සත්‍ය කාටවත් අය ආපස්සට හරවන්න බෑ. ඒක එසේමයි. ඒකයි තථා අවිතතා අනඤ්‍යතා කියන්නේ ඒකයි. වෙනත් කරුණු ආදේශනය කරන්න බෑ. දුක්ඛ සත්‍ය ඕක නෙවෙයි මේකයි නැත්නම් සමුදය මේකයි. එහෙම නැත්නම් දුක අවබෝධ කරගන්න ඕනේ කන්නේ මේක ප්‍රහාණය කරන්න ඕනේ දුක. ඉතින් ඒ වගේ කාටවත් වෙනස් කරන්න බෑ. ඒකයි සත්‍ය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය රහත් වෙනකොට ඔය ද්වාදසාකාරයටම අවබෝධ වෙනවා. එතකොට සෝතාපට්ටි ඵලයට පත් වෙනකොටම චතුරාර්ය සත්‍යයේ ඥාන දර්ශන 12න් 8ක් ඇති වෙනවා. යම් ප්‍රමාණයකට 8ක් ඇති වෙනවා. ඒතර සෝතාපට්ටි ඵලයට පත් වෙන ශ්‍රාවකයන්ටත් මේ සත්‍ය ඥානියක් තියෙනවා, කෘත්‍ය ඥානියක් තියෙනවා. කෘතඥානිය තමයි නැත්. කෘතඥානිය කියලා කියන්නේ කරලා අහවන උනාට පස්සේ ඇති වෙන ඥාන. එතකොට සත්‍ය ඥානිය තියෙනවා කෘත්‍ය. කෘත්‍ය කියන්නේ කරන්න ඕන දේ. එතකොට චතුරාර්ය සත්‍ය ගත්තොත් කෘත්‍ය හතරක් තියෙනවා. ආන්නේ හතර එයයි අවබෝධ කරගන්න තියෙන්නේ. දුකට මොකද්ද කරන්න ඕනේ? සමුදයට මොකද්ද කරන්න ඕනේ? නිරෝධයට මොකද්ද? මාර්ගයට මොකද්ද? එතකොට ඒක කාටවත් අය වෙනස් කරන්න බෑ. එයගේ අවබෝධය. ඒකයි. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව එතකොට ওই ඥාන දර්ශන 12න් 8ක්ම ඇති වෙනවා. එතකොට රහත් වුණාම තමයි සම්පූර්ණ පරිපූර්ණ වශයෙන්ම ඥාන දර්ශන 12ම ඇති වෙන්නේ. එතකොට ඒකයි අපි රහතන් වහන්සේලා සත්‍යයට පැමිණිච්චයි කියලා කියන්නේ. තරාරාය සත්‍ය අවබෝධ කරගත්ත පිරිස. එතකොට ඒ අයටත් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥාන දර්ශන 8ක්ම තියෙනවා. සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනාටත් තියෙනවා, සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනාටත් තියෙනවා, අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනාටත් තියෙනවා. ඊළඟට අරහත් මාර්ග යන කෙනාටත් තියෙනවා. අරහත් ඵලයටපත් වෙනකොට සම්පූර්ණ සත්‍යයට පැමිණිච්ච කෙනෙක්. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව කෘත්‍ය හතරම කරලා අහවර වෙන. ඒක එතකොට ඇති වෙන ඥානය තමයි අපි කියන්නේ කෘතඥානය කියලා. එතකොට දුක අවබෝධ වුණා කියලා ඥානයක් ඇති වෙනවා. සමුදය ප්‍රහාණය වුණා කියලා ඥානයක් ඇති වෙනවා. නිරෝධය ප්‍රත්‍යක්ෂ කරා කියලා ඥානයක් ඇති වෙනවා. මාර්ගයේ වැඩුවා කියලා ඥානයක් ඇති වෙනවා. ඒක තමයි කෘත්‍ය ඥානය කියලා කියන්නේ. ඒක ඇති වෙන්නේ රහත් වුණාම. එතකොට සෝතාපට්ටි මාර්ගය යන ශ්‍රාවකයන්ට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන්නේ ඒ අයට තියෙන මේ ඥාන පිළිබඳව ආරක්ෂා වීම. කියන්නේ මේ පිළිබඳව අමතක වෙන්නේ. අපි කියන දුක ගත්තොත් මොකද්ද දුකට කරන්න ඕනේ දේ? පරිඤ්ඤය. ඒක අවබෝධ කරන්න ඕනේ. සමුදය ගත්තොත් ප්‍රහාණය කරන්න ඕනේ. නිරෝධය ගත්තොත් ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕනේ. මාර්ගය ගත්තොත් වඩන්න ඕනේ. ඒක අමතක වෙන්නේ. මාර්ගයේ තියෙන මොකටද? ඒක අවබෝධ කර ගන්නවද? ප්‍රහාණය කරනවද? එහෙම කන්නේ අයටත් හොඳට ඒ පිළිබඳව ආරක්ෂාවක් තියෙනවා. දැන් අපිට සමහර දේවල් ගොඩක් අමතක වෙනවා. ඒකයි. ඒ අමතක වුණාම අපිට ඒකේ දේ කරන්න බැහැනේ. දැන් අපි කියමු ප්‍රහාණය කරන්න තියෙනවා. ඒ වුණාට අපි දන්නේ අපිට අමතකයි. ඒතර දැන් ප්‍රහාණය කරන්න අවස්ථා ඇවිල්ලා තියෙනවා. අපි නමුත් ප්‍රහාණය කරන්න යන්නේ නැහැ. සමහර දේවල් අවබෝධ කරන්න ඕනේ. අවබෝධ කරන දේ අපි දන්නේ නැතුව මොකද කරන්නේ? ඒව ප්‍රහාණය කරනවා. දැන් අපි ගත්තොත් වේදනාව. සිත මොනවද කරන්න ඕනේ? ඒව අවබෝධ කරන්න ඕනේ. දැන් අපි හිත නැති කරන්න ගියොත් එහෙම හරි කරදරයි මේ හිතක් පවත්තන එක නේද? ඒ නිසා භාවනා කළා මම කොහොම හරි මේ හිතින් නිදහස් වෙන්න ඕනේ කියලා ඉතින් භාවනා කරන. ඒක කරන්නත් පුළුවන්. ඒක තමයි අසඤ්ඤ භාවනාව වඩන්නේ. ඉතින් අසඤ්ඤ භාවනාව වැඩුවම පස්සේ සිතට සිතීලු එන්නෙත් නැහැ, සංඥා එන්නෙත් නැහැ, වේදනා එන්නෙත් නැහැ. එතකොට දැන් අර පිළිබඳව හරි දැනුමක් තිබුණ නැතුනොත් ඒක අමතකුනොත් කරන්න ඕනේ දේ මොකද වෙන්නේ? ඒතර නොකල යුතු දේ තමයි කරන්නේ. ඒතර අවබෝධ කරගන්න ඕනි දුක්ඛ සත්‍ය එයයි ප්‍රහාණය කර. ඒක නැත්තම් මගහැරලා යනවා නැති කරලා දානවා. ඉතින් එයා හිතන ඊට පස්සේ ඒක නිවන කියලා. ඉතින් එයා කියන මට භාවනා කරන්න ගියාම කිසි වේදනාවක් දැනෙන්නේ නැහැ, සිතිවිලි එන්නේ නැහැ. ඒතර එයා හිතන මම දැන් නිරෝධයටපත් වෙලා කියලා. ඉතින් අනිත් අයත් කියනවා දැන් එහෙනම් ඔයා නිදහස්. ඒක උගාරි දමුකුත් නැහැ. නිරුද්ධයිනේ. ඉතින් වචනත් එක්ක අපිට හරි පහසුවෙන් ඉතින් හිතෙනවා. නිරෝධය කියන්නේ නැති කරනවනේ නේද? ඉතින් දුක් නැති කරනවා කියලානේ අපි කියන්නේ. දැන් වේදනාව දුකයි. ඒතර ඒක මොකද කරන්නේ? අන්න නිරුද්ධ කරා. දැන් නැහැ. ඉතින් ඒ විදිහට අර චතුරාර්ය සත්‍ය පිළිබඳ එකයි ශාවකයෝ ඒක හරියට ආරක්ෂා නොකරගෙන හිටියොත් අන්න නොමග යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මාර්ගයේ විශේෂයෙන් සෝතාපට්ටි මාර්ගය යන අය චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගන්න පිරිසක්. ඒතර චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන්න ක්‍රම පහක් තියෙනවා. වැඩි විදිහට ඒ පහ ඔස්සේ තමයි ආරක්ෂා කරගන්නේ. දැන් අපිට දෙයක් ආරක්ෂා ගන්න මොනවාරි ඕනේ. ඒතර ඒ ඔස්සේ තමයි අපි ඒ දේ ආරක්ෂා කරන්නේ. බැංකුවට මුදල් නම් බැංකුවට දාලා හරි මොනවාරි ඒ වගේ. ඒතර මේ
චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේ ක්‍රම පහක් දේශනා කරලා තියෙනවා. ඒක හැබැයි චතුරාර්ය සත්‍ය විතරක් නෙමේ ලෝකේ හැම දෙයක්ම අපි අපේ හිත වලින් අමතක නොවි පවත්වන්නේ ඒ කරුණු පහ ඔස්සේ. ඒක ඕනම දෙයකට අදාළ වෙනවා. ඒක හොඳ දෙයටත් අදාළ වෙනවා නරක දෙයටත් අදාළ වෙනවා. සෑම ආගමක් ගත්තොත් ඔය පහ ඔස්සේ තමයි තියෙන්නේ. සෑම දැනුමක් ගත්තොත් අපි දැනුම් තියෙනවනේ. ඒ දැනුම් තියෙන්නේ ඔය පහ ඔස්සේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන පහ තමයි සද්ධා, රුචි, අනුශ්‍රවණ, ආකාර පරිවිතර්ක, දිට්ඨි නිජ්ජානක්ඛන්ති. සද්ධාව කියලා කියන්නේ පිළිගැනීම. ඊළඟට රුචි කියන්නේ ඡන්දේ කැමැත්ත කියන දේ. ඊළඟට අනුශ්‍රවණය කියන්නේ අපි නැවත 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 අහන්න ඕන. ඊළඟට ආකාරක පරිවිතර්ක කියන්නේ අපි නොඑක් විදිහට ඒ පිළිබඳව විමසීමට ලක් කරන්න ඕන. මනසිකාර කරන්න ඕන. ඊළඟට දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියන්නේ විමසලා ඇති කරගන්න වැටහීම කියන එක. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් අවබෝධයක් නෙවෙයි. විමසීම තුළ Tamanට වැටහෙනවා. අපි කියන්නේ දැම්මට මේ දේ පිළිබඳ යම් තේරුමක් තියෙනවා. ඒතර තේරෙනකොට ඒක අපිට අමතක වෙන්නේ ඒකයි. ඒතර ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් එහෙම නෙවෙයි හැබැයි. ඒකයි ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි. ඒතර ඔන්න ඔය පහ ඔස්සේ තමයි මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගන්නේ. සද්ධා, රුචි, අනුස්සවන, ආකාර පරිවිතර්ක, දිට්ඨි නිජ්ජානක්ඛන්ති. එතකොට ඔන්න ඔය පහ කෙනෙකුට තියෙනවා නම් එයා තුලින් කිසිම මොහොතක මේ චතුරාර්ය සත්‍ය අමතක වෙන්නේ නැහැ. හැබැයි අවබෝධ කරගෙන නැහැ. අවබෝධ නොවුනට අමතක වෙන්නේ ඒකයි. එතකොට කවුරු හරි අපි කියමු එයා භාවනාවක් කරන්න ගියා කියලා. කවුරු හරි භාවනා උපදෙස් දෙනවා. එතකොට අපි කියමු අර විදියට භාවනා කරන යනකොට Tamanට සමහරලාට අර වගේ වේදනාවක් දැනෙන්නේ නැහැ. සිතිවිලි එන්නේ නැහැ. ඉතින් කවුරු හරි අර උපදෙස් දෙනවා කිව්වොත් ඔයා දැන් ගොඩාක් දියුණුයි කියලා. එතකොට අර ශ්‍රද්ධාව තිබුණා නම් ධර්මයේ පිළියරද අපි දන්නවා මේ දුක්ඛ සත්‍ය කියන්නේ අපි අවබෝධ කරන දෙයක් මිසක් ප්‍රහාණය කරන දෙයක් නෙවෙයි. ඒක අපේ යන පිළිගැනීමක් හැටියට තිබුණා නම් ඒ ශ්‍රද්ධාව කියන දේ තිබුණා නම් අර කාටවත් අපි වෙනස් කරන්න බෑ. ඒකයි. ඒ නිසා දැන් ධර්මයේ ඉගෙන ගන්න දේ අපි ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ධර්මයේ තුල ශ්‍රද්ධාව පිටව ගන්න එහෙම ලේසි නැහැ. ඒකයි. හැබැයි කල යුතු දෙත් ඒකයි. ඉගෙන ගැනීම නෙමෙයි ප්‍රධාන වෙන්නේ ශ්‍රද්ධාව පිටව ගන්න. ඉගෙන ගන්න අමාරු නෑ. අපිට වෙනත් ආගමික කෙනෙකුට උනත් ඉගෙන ගත්ත හැකියි. අධ්‍යාපනය ඕන කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඉගෙන ගත්තට මදි ශ්‍රද්ධාව පිහිටන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව පිහිටන තරමට තමයි අපි ආරක්ෂා වෙන්නේ. ඉතින් ගොඩාක් වෙලා තියෙන්නේ මිනිසුන්ට ධර්මයේ ඉගෙන ගත්තට ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව පිහිටලා නැහැ. ඒ නිසා තමයි වර්තමානයේ මිනිසුන් ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ හොඳට මේව කරන අය වෙනත් මත ඕන එකට දාන්න පුළුවන්. ඒකට හේවලා තියෙන්නේ මොකද ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව නැහැ. ඒකයි. මොකද ශ්‍රද්ධාව කියන වචනේ පව අපි බොහොම හැලුවට ලක් කරගෙන තියෙන්නේ. ශ්‍රද්ධාවන්ති මෝඩයෝ කියලා එහෙම කියනවනේ. නේද? එතකොට අපි මේ ශ්‍රද්ධාව කියන එක හරි නිර්වචනයට අරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව නිර්වචනය කළා තියෙන්නේ දැන් සාමාන්‍ය අර්ථය පිළිගැනීම ශ්‍රද්ධාව කියන්නේ. හැබැයි පිළිගන්නේ මොකද්ද? ලෝකේ හැමදේම තියෙන පිළිගැනීම මත. ඒකයි. හැම ආගමම මම කියවනේ පිළිගැනීම මත. හැම ඉගැන්වීමක් පිළිගැනීම මත. දැන් අපි ඉගෙනගෙන දේවල් තියෙන. ඇත්තටම ඉගෙන ගත්ත මොකෙන්ද? මොකේ පිහිටලාද? පිළිගැනීම පිහිටාගෙන. ඒතර ඒ හැම දෙයකම මේ දේ අවශ්‍යයි. ඒ නිසා ශ්‍රද්ධාව ගැන කියනකොට දිදා විපාකා කියනවා. විපාක දෙකක් තියෙනවා ශ්‍රද්ධාවේ. කියන්නේ හොඳ දෙයක් පිළිගත්තොත් හරි වැරදි දෙයක් පිළිගත්තොත් ඉවරයි. ඒ නිසා විපාක දෙකක් තියෙනවා ශ්‍රද්ධාව කියන දේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව තෝරන්නේ කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට වර්තමානයේ මිනිස්සු ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිගැනීම. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි පිළිඅරන් තියෙන ඉතින්. එතකොට සාමාන්‍ය මිනිස්සු බුදුරජාණන් වහන්සේ කියන්නේ බොහොම ආනුභාව තියෙන බල තියෙන දේවල් දුන්නාම ලැබෙන නේද? දුක් ගැනීම කිව්වහම ඒවා නැති කරලා දාන්න පුළුවන් කෙනෙක් හැටියට මිනිස්සු පිළිඅරන් තියෙනවා. ඒ පිළිගැනීම අනුව තමයි මිනිස්සු බුදුරජාණන් වහන්සේ වැසුරු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. මිනිසුන්ගේ අවශ්‍යතාවයන්ට. ඉතින් ගොඩාක් ඒකයි මිනිස්සු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒතර බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි දේවල් කරන්නේ. අනිත් දෙවි දේවතාවොත් කරනවා. ඒතර ඒකනේ බුදුරජාණන් වහන්සේ දෙවි දේවතාවෝ එක මාසනේ තියන මිනිස්සු. ඉතින් කොහොමද මේ හැකියාව තියෙනවද? ඉතින් ඒ නිසා තමයි එහෙම කරන්නේ. ඒකයි. ඒතර ඇත්තටම
බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ කමාරු නෑ. ඒ විදිහට. එහෙම මිනිසුන්ගේ මොකද හිතේ තියන් අනුවනේ. මිනිසුන් හිතරම තමන් ගොඩ දානවා නම් තමන්ට දේවල් දෙනවා නම් කවුරු හරි කමන්නේ. එතකොට එහෙම පිළිගන්න අමාරු නෑ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ පිළිගැනීම අපිට විතරක් නෙමෙයි සමහරවිට අනිත් අයටත් තියෙනවා. අනිත් අයටත් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ බයෙන් ඉන්න කෙනෙකුට අපි කිව්වොත් එම් බුදුරජාණන් වහන්සේට ගෞරව කරොත් එයාගේ බය නැති වෙනවා. ඉතින් අර බය අර අනිවාර්යෙන් තමට කරනවා. ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල ඇත්තම සද්ධාව කියන්නේ ඒක නෙවෙයි. ඒකත් පිළිගැනීමක් තමයි. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ මේ සද්ධාව කියලා කියන්නේ උන්වහන්සේගේ අවබෝධය පිළිගැනීම. අපි දැන් සද්ධාව ඉන්ද්‍රියක් හැටියට කතා කරමු. එතකොට දැන් සද්ධාව ඉන්ද්‍රියක් කියලා කියන්නේ ඇහක් වගේ වෙනවා. කනක් වගේ එතන. දැන් අපිට ඇහැ තියෙනවනේ අනිවාර්යෙන් පේනවා. කන තියෙනවනේ අනිවාර්යෙන් අපිට ඇහෙනවා. ආන්න ඒ වගේ තමයි මේ සද්ධාව. කෙනෙකුට හරියට තියෙනවා නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව දර්ශනීය පිළිබඳව කිසිම මොහොතක අමතක වෙන්නේ නැහැ. හැම වෙලේම මේ ධර්මයේ පිළිබඳව යාට ඒ පිළිගැනීම මත එයාට ඒ ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. දැන් වර්තමානයේ එකයි මිනිස්සුන්ට දැන් අපි ධර්ම කාරණා ගත්තොත් එimhe දැන් සමාධිය. දැන් සමාධිය පිළිබඳව මිනිස්සුන්ට මුල් බැහැපු සද්ධාාවක් නැහැ. ආකාරවිති සද්ධාව කියලා අහලා තියෙනවා. ආකාරවිති සද්ධාව කියන්නේ මුල් බැහැගත් එක. ඒක ගලවන්න බෑ. පාලියෙන් කියන්නේ අසංහාරියා කියලා කියන්නේ කාටවත් සමනයෙකුට බ්‍රාහ්මණයෙකුට ඒක වෙනස් කරන්න බෑ. දැන් මිනිස්සුර ධර්මයේ පිළිබඳව සද්ධාව පිළිලා නැති නිසා තමයි මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. කාලෙන් කාලෙට මාරු කරන්න පුළුවන්. අදහසේ අයගේ මත. දැන් අපි ගමු සද්ධාව මොකද සමාධිය ගත්තොත් සමාධිය පිළිබඳ සමහරු කියන සමාධිය ඕනි සමාධිය කියන ඕනි නැහැ. එතකොට දැන් සමාධිය පිළිබඳ සමාධිය කියන්නේ කාගේ අවබෝධයක්ද? ඒක බුදුරජාන් වහන්සේ අවබෝධයක්. උන්වහන්සේ මේ නිවන් මඟ මාර්ගංගයක් හැටියට දේශනා කළා තියෙනවා. ඉතින් ආයේ මේ වරිය අට්ටංගිකව මග්ගෝ කියලා නිවන් දකින්න අංග 8ක් අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට මේ අංග 8 පිළිගත්තා නම් කවුරු හරි අංගයක් අඩු කරනකොට මොකද වෙන්නේ? ආරක්ෂා කර ගන්නවා. දැන් ආරක්ෂා කර ගන්නවද මිනිස්සු? ආරක්ෂා වෙනවද අරුම ගන්න? නැහැනේ. නේද? කවුරු හරි පොබල කෙනෙක් උඩින්වත් ඇවිල්ලා කිව්වොත් එහෙම මිනිස්සු බලන්නේ ඒවනේ. නේද? උඩින්වත් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේව ඕනේ නැහැ කිව්වොත් මිනිස්සු එහෙමද කියලා දැල්ලා දානවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ අර ධර්ම කාරණා පිළිබඳව සද්ධා පිටුවා ගැනීම. ඒක මම ඉගෙන ගන්න අමාරු නෑ. ඕව අපි ඇහුවාම ඕන කෙනෙකුට කටපාඩම් කරලා කියන්න පුළුවන්. හැබැයි ඔය තුල සද්ධා පිටුව ගන්න හරි අමාරුයි. පිටා නොකරතොත් ඒ අපිට ආරක්ෂාවකුත් නැහැ. අපි ධර්මයේ ආරක්ෂා කරන තුල ආරක්ෂා වෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව එතකොට අපි මොකද වෙන්නේ? අනාරක්ෂිතයි. ඒකනේ ආර්ය ශ්‍රාංක මාර්ගය පිළිබඳව අපි කාලෙන් කාට මිනිස්සු අනාරක්ෂිතයි. ආරක්ෂාවක් නැහැ. ඒක දිගට කරගෙන යන්න බෑ. ඒ කාලෙකදී ඕනේ නැහැ කියලා තැරලා දාන්න. ඒකයි. ඉතින් ඒකෙන් වෙන හානි ලේසි නෑනේ. සද්ධාව නැතුණා වෙන හානිය හරිම බරපතලයි. ඒ බුදු කෙනෙක් කියපු මාර්ගයක් අපි ඕනේ නැහැ කියපු ගමන් කට ඇරලා ආයි ලේසි වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් එතකොට අර සද්ධාව කෙනෙකුට ඒකයි පිහිටුවාගෙන තියෙනවා නම් කාටවත් ඒක වෙනස් කරන්න බෑ. ඒකයි. ඒකනේ සාදු සද්ධා පතිට්ඨිතා කෙනෙක් සද්ධාව පිහිටවීම තාමත්ම හොඳයි කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන පළවෙනි වැඩපිළිවෙල තමයි මොකද්ද? ශ්‍රද්ධාව කියන දේ. ඒතර අපි ශ්‍රද්ධාව ඇති කරගන්නේ මොකක් පිළිබඳද? ධර්මයේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිබඳව. එතකොට ඒ අවබෝධය පිළිබඳව හරි පිළිගැනීමක් තිබ්බොත් ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන්න තියෙන පළවෙනි වැඩපිළිවෙල තමයි ශ්‍රද්ධාව. මේකයි. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ උන්වහන්සේගේ අවබෝධය පිළිගැනීම. ඒකයි දැන් ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියට ශාවක ඇති කරගෙන නිවන් මඟ ගමන් කරන්න පුළුවන්. ආන්නේ අයට කියන අපි කවුද? සද්ධානුසාරී කියලා. සද්ධානුසාරී. ඒතර තෝරනකොට හරිය පැහැදිලිව තියෙනවා. චක්කුම් බික්කවේ අනිච්චං විපරණාම අඤ්ඤතාභාවි. මහණෙනි මේ ඇහැ කියන්නේ මොකද්ද? වෙනස් වෙලා නැති වෙලා යන දෙයක්. ඒතර මේක ඇත්තටම දැන් කාගේ අවබෝධයක්ද? බුදුරජාණන් වහන්සේ අවබෝධය. දැන් අපිට ඒක අවබෝධ වෙලාද? ඒක අපිට අවබෝධ වෙලා නැහැ. හැබැයි කියනවා යෝ ඉමේ ධම්මා සද්ධාති. යමෙක් මෙන්න මේ ස්වභාවය පිළිගත්තා. දැන් අපිට සමහරවිට එහෙම අනිත්‍යතාවයක් දකින්න අපිට හරි අමාරුයි. ඒකයි. මේක වෙනස් වෙනවා කියලා තේරෙන්නේ නැහැ අපිට.
හැබැයි කියන යෝ ඉමේ ධම්මා සද්ධාති. යමෙක් මේ දේ පිළිගත්තනම් අයං උච්චති බික්ඛවේ සද්ධානුසාරි. ආන්‍යයට තමයි සද්ධානුසාරි කියලා කියන්නේ. ඊළඟට කියන ඔක්කාන්තෝ සම්මත්ත නියාම. එයා ආර්ය ශ්‍රාංක මාර්ගයට ප්‍රවේශිච්ච කෙනෙක්. ඊළඟට වීතිවන්තෝ පතජන භූමින් පුහුදුම් භූමිය ඉක්මවා ගිය කෙනෙක්. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැත්නම් ආර්ය ශ්‍රාංක මාර්ගයට ප්‍රවේශ වෙන්නේ නැතුව මරණයටපත් වෙන්නෙත් නැහැ කියන. ඒතකොට සාමාන්‍ය ලෝකේ අපි ගත්තොත් අපි හැමෝම ඇත්තට මන්දාය වගේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්ධා චක්කුකා කියලා කියන්නේ. ඒතර කෙලස් වලින් වැහිච්ච පුජ්‍යලොන්ට කියන්නේ අන්ධා චක්කුකා කියලා. අන්ධයෝ ඇස් නැති අය. එතකොට දැන් අන්ධ කෙනෙකුට ඇස් නැති කෙනෙකුට නිතරම තනියෙන් දේවල් දකින්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට දේවල් නැත්නම් කොහෙවත් යන්න පුළුවන්කමකුත් නැහැ. එයාට නිතරම තවත් කෙනෙකුගේ උපකාරයක් අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට ඇස් පේන්නේ නැති කෙනෙක් ගත්තොත් එයා ප්‍රබල කරගන්නේ මොකද්ද? කනද ඇහද? කන. ඒකයි. නේද? එයා කන තමයි නිතරම. ඒ කියන්නේ අන්ධයට අපිට වැඩි හරි කෙනෙක් කෙනෙකුටම අඩි සද්දෙමුත් කියන්න පුළුවන් ආවලා එන්නේ කියලා. කටහඬ අපි වගේ නෙවෙයි නේද? හොඳට අල්ලනවා. මේකයි. එතකොට ඒට ඒ ඉන්ද්‍රිය ගොඩාක් බලගත් වෙනවා. දැන් ඒ නිසා ඒ නිතරම ඇසීම තුළ තමයි අය දේවල් දැනගන්නේ. ආන්නේ වගේ තමයි දැන් සද්ධානුසාරී පුජ්‍යලයත් එහෙමයි. එතකොට බුදුරජාන් වහන්සේ අවබෝධය පිළිබඳව එයාට ඇත්තටම තමන්ගේ ඥානයක් නුවණක් නැහැ. උන්වහන්සේ කියන මේ දර්ශනේ තමන්ට ඇත්තටම පේන්නේ නැහැ. හැබැයි මේ දර්ශනේ පිළිඅරන් තියෙනවා. එද දැන් ඇහැ පිළිබඳව එකක් ඇහැ කියන්නේ වෙනස් වෙලා නැති. නමුත් එයාට එහෙම යථාර්ථයක් පේන්නේ නැහැ. හැබැයි එයා දන්නවා, එයා පිළිගන්නවා මේ ඇහැ කියන්නේ මෙන්න මේ ස්වභාවයේ දෙයක් කියලා. දැන් ඇස් පේන්නේ නැති කෙනා ඒ වුණාට අහලා දේවල් පිළිඅරන් තියෙනවා. දැන් සමහරට අම්මා කවුද කියන එක එයා දැකලා නැහැනේ. අම්මගේ හැඩරුව. අම්මා කොහොම කෙනෙක්ද? උසද සුදුද? ඒ ඔක්කොම මොනවද? පිළිගැනීම. ඒකයි. ඒතර එයා පිළි අරගෙන තියෙන්නේ. ඒකයි. මොකද එයාට ඇත්තටම එහෙම දකින්න හැකියාවක් නැහැ. ආන්නේ වගේ තමයි අපි සංසාරේ පුරාවටම මේ කෙලස් තියෙන තාක්කල් අපි අන්ධය වගේ. එහෙම තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපි බුදුරජාන් වහන්සේ කියන මේ යථාර්ථය එක පාට ඇත්තටම අපිට පේන්නේ නැහැ. එහෙම බලන්න හැකියාවකුත් නැහැ. බලන්න මොකද බලන්න තියෙන හැකියාව අපි තුල නැහැ. එහෙම බලන්න නම් ප්‍රඥාව නැමැති ඇහැ තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව නැමැති ඇහැ ඇතුව උපදිච්ච නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට එහෙම බුදුරජාන් වහන්සේ කියන දර්ශනීය විදිහටම දකින්න බෑ. හැබැයි අපිට අර ඇස් පේන්නේ නැති කෙනාට මං කියන්නේ Tamanට පේන්නේ නැති වුණාට එයාට අහලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සද්ධානුසාරී පුජ්‍යලයා බුදු ශාසනේ මේ ලාබාලතම ශාවකයා. ගත්තොත් එහෙම ලාබාලතම ශාවකයා. සද්ධානුසාරී කෙනා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ එදා උපන් වහු පැටව වගේ කෙනෙක්. උදා උපන් වහු පැටව හැටියට උපමා කරන්නේ. දැන් වහු පැටව එදා උපන් වහු පැටව මේ කියනවා මේ ගඟකින් එතර කරන්න ගියාම ඉතින් ගොඩාක් ඥානේ නුවණ තියෙන ඒ ගොපල්ලා ඒ ගව මේ පොඩි පැටව තනියෙන් යවන්නේ නැහැ කියනවා. තනියෙන් ගඟ ඉතර කරන්නේ අම්මා පිටිපස්සේ තියලා තමයි යන්නේ. ඒතර අම්මා කෑ ගහනකොට අර මොකද වෙන්නේ? අම්මගේ හඬ අල්ලන යත් එයා නිතරම අම්මා ළඟට කිට්ටු වෙන්න යන්නේ. ඒ නිසා ඉතින් අම්මගේ හඬ අල්ලගෙන තමයි එයා නිතරම ඊතර වෙන්නේ. එයාට සොයරි යන්න බෑ. හැබැයි අම්මා එක්ක දැම්මොත් එයා පීනනවා. ඒකයි. ආන්නේ වගේ තමයි සද්ධානුසාරී ශාවකයෝ උපමා කරන්නේ. ඒක. එයාට සොයරිව මේ ශාසනය කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. එයාට ඉස්සරහෙන් හැම වෙලේම ඉන්න ඕනේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි හැම වෙලේම ඉස්සරහට දාගෙන ඉන්නේ. ඒකයි සද්ධානුසාරී කියන්නේ. අනුසාරී කියන්නේ අනුව යනවා කියන එකයි. අනුසාරිපුත්ත කියලා කියනවා. සරියුත් මහරහතන් වහන්සේ විදිහටමයි කතා කරන්නේ බලන්නේ යන්නේ ඔක්කොම වුණාම නේද? අපි හාමුදුරන්ට කියන්නේ සෝමහාමුදුරුවෝ වගේමයි. නේද? ඔක්කොම සෛල කතා කරන ඔක්කොම ඒ විදිහට. අන්න ඒ වගේ පාලියෙන් අනු කියන්නේ ඒ ආකාරයටම නැතයාගේ විදිහටම. එතකොට සද්ධානුසාරී කියන්නේ සද්ධාව නැමැති ඉන්ද්‍රිය ඉස්සරහට දාගෙන තමයි හැම වෙලේම වැඩ කරන්නේ. සද්ධාව නැමැති ඉන්ද්‍රිය. එතකොට ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ
අවබෝධය. එතර අවබෝධය තමයි හැම වෙලේම ඉස්සරහට දාන්න. මොනවා හරි කිව්වොත් එහෙම දැන් අපි කියමු කවුරු හරි කියන ඇහැ නිට්ටයයි කියලා. එයා කියනවා නිට්ටයයි කියලා. හ්ම්? කෙනෙක් කියන නිට්ටයයි කියන එයා බය නැතුවම කියන නෑ නෑ මේක අනිත්‍යයි. ඒතර එයා කොහොමද අනිත්‍යයි කියලා කියන්නේ කියලා ඇහුවා. ඔයා දැක්කද? එයාට පෙවුනද? නෑ නෑ මම දැකලත් නෑ. ඕපෙන්ලත් නෑ. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ ජානාමි පස්සාමි. දන්නවා දකිනවා කියන එක තමයි ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ. තමන්ම දන්නවා. තමන්ම දකිනවා. ඒ කියන්නේ අර අන්ධ කෙනා පේන්න පටන් ගත්තා වගේ. ඒතර පේන්න පටන් ගත්තට පස්සේ අරයා කිව්වා මෙයා කිව්වා කියන්නේ නෑනේ මම දැක්ක කියලා කියනවා. ඒට එයා මොනවා හරි ගැන එයා කතා කරොත් දැක්කා වගේ කතා කරන හැබැයි එයා ගියාද කියලා එයාට පෙවුනද කියලා ඇහුවා. නෑ මං ගිහිල්ලත් නෑ මට පෙවුනලත් නෑ. අහවලා තමයි කිව්වේ. අන්න ඒ වගේ තමයි සද්ධා ඉන්ද්‍රිය තියෙන කෙනා එයා කියන්නේ යත් මේකේ යථාර්ථය බය නැතුව කියනවා. එතකොට ඔයා කොහොමද ඒක කියන්නේ? එතකොට එයා කෙලිම කවුද ඉස්සරහට දාන්නේ? බුදුරජාණන් වහන්සේ. බය නැතුව නම් මේක භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයක්. උන්වහන්සේ තමයි කිව්වේ මේක මේ විදිහයි කියලා. එතකොට උන්වහන්සේගේ අවබෝධය පිළිගැනීම තමයි එයා කරන්නේ. ඉතින් අවබෝධය ඉස්සරහට දාන යන ශ්‍රාවකයන්ට තමයි අපි කියන්නේ සද්ධානුසාරි. එතකොට එයා ඇත්තට ගත්තොත් අර අන්ධෙක් වගේ. අන්ධෙක් වුණාට එයාත් මේ ලෝකේ දේවල් එක ගනුදෙනු කරනවා, කතා කරනවා, කියනවා. හැබැයි ඇහුවොත් ඔයා දැක්කද කියලා ඇහුවොත් ඔව් මම දැක්කේ නෑ. ඒ උනට අම්මා දැක්කා. ඉතින් අම්මා දැක්කනම් ඉතින් ආය අම්මා රවට්ටන්නේ නෑ. ඒ වගේ. ඒ වගේ මේ ලෝකේ යථාර්ථය සත්‍ය අන්න එයා දැකලා නෑ. හැබැයි දැක්කේ කෙනා තමයි කවුද? බුදුරජාණන් වහන්සේ. ඒතර අන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ ඉස්සරහට දාන යන ශ්‍රාවකයන්ට තමයි අපි සද්ධානුසාරි. මම කිය එයා තමයි මේ ශාසනයේ කවුද? ඔව් ලපටිම ශ්‍රාවකයා. හැබැයි එයාටත් කිසිම ප්‍රශ්නයක් නෑ. එයාටත් ආරස්සාවක් තියෙනවා, රැකවරණයක් තියෙනවා. දර මහා සැඩපාරක් එතර වෙන්න අර චූටි වහු පැටියට සත්‍යයක් ලැබෙන්නේ. සත්‍ය හැබැයි ගන්න කාගෙන්ද? අම්මගෙන්. ඒකයි. හැබැයි යාට තනියෙන් කිසිසේත්ම අර මහා ගම් වතුරක් නැත්නම් සැඩපහරක් තරණය කිරීමේ කිසිම හයියක් නැහැ. යාට ස්වෛරීව තනියෙන්. නමුත් ඒ චවය ගන්න කාගෙන්ද? අම්මගෙන්. ඒකයි. ඒක නිසා අපි සද්ධා බලය කියන්නේ. ඒතර සද්ධා බලයක් වුණාම අපි අකුසල් ප්‍රහාණය කරන මැනලනවා. ඒතර ඒක ඇත්තටම අපි හයියක්ද? අපි දෙයක් ප්‍රත්‍යක්ෂ දැකලා මේක හරි නෑ කියලාම අපි අයින් කරන්නේ නෑ. ඒ බලය ඇත්තටම බුදුරජාණන් වහන්සේ යවබෝධේ ඒ බලය තමයි අපි ගන්න. ඒකයි. ඒ බලය අරගෙන අපිට පුළුවන් අකුසලයේ අයින් කරන්න. අපි දෙයක් අතහරින්න ඇයි ඔය අතහරින්නේ කියලා හෙව්වොත් එහෙම කොහොම ඔයාට පේනවද ඔගේ ආදීනව? ඔව්. දැන් සමහර දේවල් අපි කතා කරනවා. නිරය ගැන කතා කරනවා. නේද? දැන් නිරය පෙන්නද? දැන් නිරය පිළිබඳව සමහරට අපිට විචිකිච්ඡාව සැකයක් නැහැ. කෙලින්ම අපි කියනවා කතා කරනවා. ඉතින් ඔයා දැක්කද කියලා හෙව්වොත් ඇත්තටම අපි දැකලා ඉතින් ලෝකේ අනිත් දේවලුත් එහෙම අපි කතා කරනවා. අපි හඳට ගිය ගැන කතා කරනවා. දැන් අපි ගිහිල්ලාද? ඉතින් හඳ මේ පිළිබඳව දීලු තොරතුරු අපි කතා කරනවා. ඉතින් අපේ එකක්ද? අපේ දැනුමක්ද? වෙනත් කෙනෙක් ගිය අවබෝධයක් අපි පාවිච්චි කරන බය නැතුව. ඒතර ඔයා කොහොමද කියන්නේ කිව්වොත් ඒතර මොකද වෙන්නේ? ඔයා ගියාද හඳට කියලා හෙව්වොත්? නේද? දැන් ඔච්චර සැකයකින් තොර ඔච්චර කතා කරන්නේ ඔයා හඳට ගිහිල්ලාද? නේද? එතන හඳට ගිහිල්ලා නැහැ. හඳ පිළිබඳව මොකක්ද ඇත්තටම තියෙන්නේ? ප්‍රත්‍යක්ෂ ඥානයක්ද? නෑ. පිළිගැනීම. හැබැයි ඒක කිසිම සැකයෙන් තොරව කතා කරනවා. විචිකිච්ඡාවක් නැහැ පිළිබඳව. අපි කිසිම විචිකිච්ඡාවකින් තොරව කතා කරනවා. හැබැයි සම්පූර්ණ විචිකිච්ඡාව නැතුනේ මොකකින්ද? අපි ඒ දේ ඇත්තටම පිළිගන්න තියෙන්නේ. ඒ පිළිගැනීම මත තමයි තියෙන්නේ. මේකයි. යාන්නේ වගේ තමයි ධර්මයේ පිළිබඳ අපි කියමු නිරේ ගත්තොත් අපාය තියෙනවද නැද්ද? ඉතින් දැන් බොහෝ අය බෞද්ධය ගත්තොත් එimhe ඇත්තටම තියෙන මොකද්ද? විචිකිච්ඡාව. හරි මේකක් නෑ. ඒකනේ මේ තියනවා කිව්වොත් ඒවත් පිළිගන්නවා. නේද? ඉතින් ඊට පස්සේ අපිට ආයෙ මෙසේජ් කරලා එනවා මේ කියපු එක හරිද? මෙන්න මේ දැන් ආයෙ මෙහෙ තියනවා කියලා කියනවා. නේද? ඉතින් ශ්‍රද්ධාව නැති හින්දානේ. කොච්චර කනකාටු වෙන්න ඕනේ. නේද? ඒක කාගේ අවබෝධයක්ද? බුදුරන් වහන්සේ. ඉතින් බුදු ගුණ වල තියෙන්නේ නේද? බුදුරන් වහන්සේට තියෙන ඥාන තුනක්. ඒ මොනවද? ත්‍රිවිද්‍යා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතුපපාත ඥානෙ, ආසවස්සේ ඥානෙ. ඉතින් උන්වහන්සේගේ අවබෝධය පිළිඅරන් තිබ්බනම්
නිරේ තියනවාද නැද්ද කියන එක විචිකිච්ඡාවක්ද? නේද? මොකද උන්වහන්සේ චතුූපපාත ඥානිකෙන් මැරෙන උපදින සත්‍යයන් දැකීමේ හැකියාවක් තියෙනවා. ඉතින් උපමාවටත් කියනවා මහණෙනි ගෙවල් දෙකක් මැද මිනිස්සෙක් ඉන්නවා. ඒ මනුස්සන් හොඳට ඇස් පේනවා. ඉතින් ඒ ගෙවල් දෙක මැද ඉන්න මිනිසයාට ඇස් පේන හින්දා මේ ගෙවල් වලින් අහට යනවා පේනවා මෙහෙට යනවා පේනවා. ඔය සංක්‍රමණය වෙන ඔක්කොම දිහා හොඳට පේනවා. අන්න ඒ වගේ කියනවා දිබ්බේන චක්කුණා. අතික්කම්ම මානුෂකේන සාමාන්‍ය මිනිස් ඇසික්මවාගේ දිවසින් සත්‍යය මේ සත්‍යයන් දකිනවා. ඒ සමහර අය මේ දේවල් කරලා නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, ප්‍රේත ලෝක යනවා, මනුෂ්‍ය ලෝක යනවා, දිව්‍ය ලෝක යනවා. ඉතින් ඒ පිළිබඳ උපමා උදාහරණ ඔය විදිහට දේශනා කරලා තියෙනවා. එතකොට මම අර ඒ ධර්මයේ පිළිබඳව උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව අන්න සද්ධා පිළිලා තිබ්බනම් ආය නිරය ගැන අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඉස්සෙල්ලා අපි අරසාවක් තියෙනවා. ඒක අනාරක්ෂිත වෙන උන්වහන්සේගේ අවබෝධය. දැන් උන්වහන්සේගේ අවබෝධය අපි අනාරක්ෂිතයි. ඒක අවබෝධය කිව්වට ඒ පිළිබඳව අපිට කිසිම ආරක්ෂාවක් නැහැ. කවුරු හරි අපිට ගොඩාක් හිත ගිය ඊළඟට අපි ගොඩාක් පැහැදුණු කෙනෙක් එහෙම කිව්වොත් අපි මොකද වෙන්නේ? පැහැදීම එයාට තියෙන පැහැදීම මත එයාට තියෙන විශ්වාසය මත අපිත් ඒක පිළිගන්නවා. ඒක. ඉතින් එහෙම වෙන්නේ නැහැ. අපි මේ බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිබඳව සද්ධා පිටවගෙන ඉන්නවා. එක දවසක් පොඩි ළමෙක් මං වාහනේ යනකොට කිව්වා මේ එයා නිරේ පිළිගන්නේ නැහැ කියලා. එතන මං ඇහුවා ඇමරිකාව පිළිගන්නවද කියලා ඇහුවා. ඔව් කිව්වා. ටික වෙලාවක් ගියාට පස්සේ මං ඒ වෙලාවෙම වෙන චුට්ටක් ගිහිල්ලා මං ඇහුවා ඇමරිකාව පිළිගන්නවද? ඔව් කිව්වා. මං කිව්වා ඔයා ගිහින් තියනවද? නෑ කිව්වා. ඉතින් මං කිව්වා ඇමරිකාව කොහොමද එයා දැන් ගිහින් නැතුව ඇමරිකාවක් තියනවා කියලා පිළිගන්න. මං කිව්වා ඔයා ෆොටෝ දැකලා කවුරු හරි කියපු විස්තර අහලා නේද? මං කිව්වා ඒ වගේ ඔය ඇමරිකාව ගිහින් නැතුව ඇමරිකාව පිළිඅරන් තියනෝනේ. මං කිව්වා මමත් මේ ජීවිතේ නිරේට ගිහින් නැහැ. ඒ නිසා ඒ වුණාට බෑ මම නම් නිරේ පිළිගන්නවා කිව්වා. මං කිව්වා නිරේ පිළිබඳව දැක්ක අවබෝධ කරගත්ත කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ හින්දා මම පිළිගන්නවා කිව්වා. ඔයාලා දැන් ඇමරිකාවේ ඔයා පිළිඅරන් තියන ඔයාට විශ්වාසවන්තයි කියපුවේවනේ. ඔයා ගිහිල්ලා නැහැ. ඉතින් ඒතර තමයි ළමයට තේරුනේ. ඇයි මේ ලොකු අය කියන්නේ ඔයයි? ඒකයි. චූරිම බබෙක්. ඉතින් ඒ වගේ ධර්මයකයි අපි මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන මේ ප්‍රධාන දෙයක මේ සද්ධාව දේශනා කරන්නේ. එතකොට ඒ සද්ධාව ඇති කරගන්නේ මොකක් පිළිබඳවද? ධර්මයේ පිළිබඳව. පිළිගන්න ඕනේ දේ තමයි ධර්මය. ඒකමුත් මොනවද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. දැන් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතර අපි බුදුදහමේ ඇත්තටම පිළිගන්න ඕනේ හතරයි. ওই හතර හරියටම පිළිගත්තොත් පිළිගන්න බැරි ධර්මයකුත් නැහැ. ඕනම ධර්ම කරුණු ඕන කෙනෙක් කියන දෙයක් පුළුවන්. ඒ නිසාම තමයි උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ දේශනා කරපු බණ එක එක්කෙනා ඔයාලට ඇවිල්ලා කියන්න පුළුවන් මම භාගතුන් වහන්සේ මහගත්තා නැත්නම් මෙහෙමයි කියලා එක එක්කෙනා ඇවිල්ලා කියන්න පුළුවන්. ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේගේ දෙයක්මයි කියලා සමහරට කියන්නේ. මොකද කියන ඔක්කොම කියන්නේ එහෙම තමයි. ඔක්කොම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙයක් හැටියට. ඒතර එහෙම ඔබට ඇවිල්ලා කියන්න පුළුවන්. ආන්නේ කියනකොට ඔබ ඒ කියපු කෙනාගේ දේ ධර්මයට සහ විනයට දාන්න කියනවා. විනය කාරණයක් නම් විනයට දාන්න කියන ධර්මේ නම් ධර්මයට කියනවා. ඒතර අපි ගත්තොත් එimhe බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හතරකට බෙදන්න පුළුවන්. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඒක සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන හරියට ඇත් පියවරක් වගේ. ඇතෙකුගේ පියවරක් කෙනෙකුට දීලා කියනවා ඔයාලා මේ ලෝකේ සත්තුන්ගේ පාසටහන් කියලා හරියටම දැනගන්න නම් මෙන්න මේ ඇත් පියවර තියාගන්න. ලැබෙන පාසටහන් ඔක්කොම දුන්නා මේකත් සත්තුගේ පියවරක් කිව්ව ගමන් දාන්න කියනම මොකේද? අර ඇත් පියවරට. ඒතර ඇත් පියවර ඉක්මවා ගිය ගමන් සත්තුගේ පියවරක් නෙවෙයි ඇත් පියවර ඇතුළට ගියොත් සත්තුගේ පියවරක්. ඒතර ඇත් පියවර ඉක්මවා මොන හරි පාසටහනක් ගෙනලා දුන්නොත් එයා අනිවාර්යෙන් දන්නවා මේක සැබෑ සත්වයක එකක් නෙමෙයි. මොකද අලිගේ ඇතෙකුගේ පියවරට වැඩි පියවරවල් මේ ලෝකේ වෙනත් සත්තුන්ට නැහැ. ඇත් පියවර තමයි ලෝකේ ලොකුම පියවර. ඒක ඕනම සත්තුකගේ කකුලක් දාන්න පුළුවන් පියවරක් දාන්න පුළුවන් අර ඇත්තට. අන්න ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරමු චතුරාර්ය සත්‍යයත් ඇත් පියවර වගේ. ඒතර උන්වහන්සේ දේශනා කරපු ඕනම බණපදයක් දාන්න පුළුවන් ওই චතුරාර්ය සත්‍යයට. අපිට පිළිගන්න තියෙන්නේ හතරයි. ඔය හතර පිළිගත්තොත් එimhe
කිසිම ප්‍රශ්නයක් නැතුව මොකද අපිට දැන් ත්‍රිපිටකය කියන එක ඔක්කොම ඉගෙන ගන්න බෑනේ කාටවත්. ඒක ධම්මවිනය දාන්න කියන එක ප්‍රායෝගික වෙනවද? නේද? දැන් ධර්මයට දාන්න කියන. ඉතින් ධර්මයට දාන්න ඔක්කොම ධර්මයේ ඉගෙන කියාගෙන ඉන්න එපේ. හැම සූත්‍රයක්ම දැනගෙන ඉන්න එපේ. ඉතින් ඒක කරන්න පුළුවන් ප්‍රායෝගිකව. නේද? නමුත් පිරිනොම් මංචකේ කියන්නේ පිරිනොම් මංචකේම කියන්නේ ඉතින් තථාගතයන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ එක එක්කෙනා ඇවිල්ලා කියයි කිව්වා. මේකත් බුදුරයන් වහන්සේගෙන් අහගත්තේ කියලා. ඉතින් එතකොට කියනවා මේවා එකපාරට ප්‍රතික්ෂේප කරන්නත් එපා, ගන්න යන්නත් එපා. චතුරාර්ය සත්‍යයට දාලා බලන්න. ඒතර බුදුරයන් වහන්සේ කියප එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් එකක් නේද කියන්නේ. නැත්නම් කියන්නේ නෑනේ. එහෙනම් කියයි මහන්නේ ධර්මයේ ඔක්කොම ඉස්සෙල්ලා ඉගෙන ගන්න. නේද? ඉතින් සාමාන්‍ය මිනිස්සු ඔක්කොම ටික ඉගෙන ගන්න පුළුවන් මේ ජීවිතේ. නේද? ඒකයි. හැබැයි අපිට ඇත්තටම පිළිගන්න තියෙන මේ ඔය ධර්මස්කන්ධ වලින් හතරයි. ඒ තමයි මොකද්ද? චතුරාර්ය සත්‍යය. මොකද චතුරාර්ය සත්‍යය පිළිබඳව පිළිගන්න මේ කාටවත් මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හාමුදුරු 100ක් වඩම්මලා දුක්ඛ සත්‍ය ගැන කියන්න කියන, සමුදය සත්‍ය ගැන කියන්න කියන, නිරෝධ සත්‍ය ගැන කියන, මාර්ග සත්‍යයක් කියන්න කියන. ඒතර හාමුදුරු ඔක්කොටම අපි කියන ධම්මචක්ක විදිහටම කියන්නේ. දැන් කාටවත් වෙනස් කරන්න පුළුවන්ද? ඒතර අපි කියන ওই දුක්ඛ සත්‍යෙට කරන්න ඕනේ දේ මොකද්ද? සමුදයට මොකද්ද කරන්න? ඒකයි මම මේ චතුරාර්ය සත්‍ය කාටවත් වෙනස් කරන්න බෑ. ඒතර අපි පිළිගන්න තියෙන චතුරාර්ය සත්‍ය විතරයි. ඊට පස්සේ අපිට කවුරු හරි මොනවා හරි බණපදයක් කියනවා. ඉතින් අපිට තියෙන්නේ මේ බණපදේ මොකේටද අයිති කියලා. දුක්ඛ සත්‍යයටද සමුදයට නේද? දැන් බලන දුක්ඛ සත්‍යයට දාන. දුක්ඛ සත්‍යයට දානවා වැටෙනවා. දැන් කරන්න ඕනේ දේ පිළිබඳව දැන් Tamanට අමතකයිද? ඒ සද්ධාව දන්නව තියෙනවනේ මතකයි. මොකද්ද? කල යුතු දේ තමයි මොකද්ද? පරිඤ්ඤය. අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් දුක්ඛ සත්‍යයට වැටෙනවා ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒක දානකොට වැටෙන්නේ සමුදයට. එහෙනම් ඒකට මොකද්ද කරන්න ඕනේ? ප්‍රහාණය කරන්න ඕනේ. ඒතර මේ බණපද පිළිබඳව අපි දන්නවා මේකට අපි කරන්න ඕනේ දේ තමයි මොකද්ද? ප්‍රහාණය කරන්න. හැබැයි කියපු කෙනා ඒක සමුදයට අයිති කියන හැබැයි කියන අවබෝධ කරගන්න කියලා. ඒතකොට හැබැයි එහෙම කිව්වට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා සමුදයට අයිති නම් අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? ප්‍රහාණය කරන්න ඕනේ. ඒක නිරෝධයට වැටෙන්නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? තමා ප්‍රත්‍යක්ෂ කරගන්න එක. තමා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. වැටෙන්නේ මාර්ගයට. මොකද කරන්න තියෙන්නේ? වඩන්නේ. ඔය හතරටම දානවා වැටෙන්නේ නැහැ. එතකොට ඔව් තමන්ට දානවා දාගන්න බෑ. ඒතර දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම බණපදයක් කිව්වා. මේක මොකටද? අයිති. දුක්ඛ සත්‍යයටද, සමුදයටද, නිරෝධයට, මාර්ගයටද. එතකොට ඉතින් ධර්මයේ පිටමද හරියට දන්න කෙනෙක් නම් කියයි මේක අයිති දුක්ඛ සත්‍යයට. ඉතින් එතකොට අහන්න ඕනේ හාමුදුරනේ එහෙනම් මොකද්ද උගර කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඇයි? එයාට සද්ධාව තියෙන දේ පිළියරන් තියන්නේ නම් දුක්ඛ සත්‍යයට අයිති නම් මොකද කරන්න ඕනේ? අවබෝධ කරගන්න ඕනේ. ඒකයි චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරනවා කිය සද්ධාව තුළ. ඒකයි. එතකොට ඒක සමුදයට වැටෙන්නේ. එතකොට ආය යම්තින් අහන්න දෙයක් නැහැ. මොකද කරන්න ඕනේ? ප්‍රහාණය කරන්න ඕනේ. නිරෝධයට වැටෙන්නේ එහෙනම් මොකද කරන්න ඕනේ? තමා ප්‍රත්‍යක්ෂ කරගන්න එක. මාර්ගයට වැටෙන්නේ මොකද කරන්න ඕනේ? ඔව් වඩන්න ඕනේ, දියුණු කරන්න ඕනේ. මාර්ගයේ වඩනවා වඩන දියුණු කරන එක. ඉතින් බලන්න ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව අන්න ඒකයි සද්ධාව පිටවන්නේ. යා හැම වෙලෙම බලන්න ආරක්ෂා වෙනෝනේ ධර්මයේ තුල. යාව නොමග යවන්න බෑ. එක එක දේවල් කියලා අරවා කියලා මේවා කියලා නේද? ඒකයි. මොකද යා අර චතුරාර්ය සත්‍යයට අනු. මේක. ඒතකොට හැබැයි දේශකයෝ ඔක්කොම කියන්නේ මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා තමයි හැමෝම කියන්නේ. ඒකයි. දේශනා කරන හැමෝම කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා කියලාම තමයි කියන්නේ. අය කවුරුත් තමන්ගේ දේවලුත් කියන අය ඉන්නව. නමුත් වැඩිපුර කියන්නේ අඩුම ගානේ නිකන් හරි සූත්‍ර නමක් දාලා තමයි බණ කියන්නේ. නේද? නම තියෙනවා. ඒකේ බණ නැති වුණාට. ඉතින් ඒ නිසා අර ඒ වගේ තැන්වලදී අපිට අන්න මේ ශ්‍රද්ධාව තියෙනවා නම් අපි ආරක්ෂිතයි. ඒකයි ශ්‍රද්ධාව මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒතර ධර්මයේ තුල කවදාකවත් නොමග යවන්න එක එක මත දාන්න දෘෂ්ටි දාන්න පුළුවන් කමක් නැහැ. ඒකයි. ඒකට අපිට මහා ගොඩක් කරන්න දෙයක් නෑ. අපිට තියෙන්නේ ධර්ම කරුණු හතරක් පිළිගන්න විතරයි. ඉතින් නිතරම අපි ওই ධර්ම කරුණු හතරට හැමදේම දාන්න ඕනේ. ඒක දානකොට අපි දන්නවා මේ ධර්ම කරුණු හතරට අපි කරන්න කෘත්‍ය හතරක් තියෙනනේ. ඒ කෘත්‍ය හතරත් අපි පිළි අරන් තියෙන්නේ. අනිවාර්යෙන් දුක නම් මොකද කරන්න ඕනේ?
පරිඤ්ඤය පිළිසිඳ අවබෝධ කරගන්න ස්වභාවයේ ඒකේ තියෙන. ඊළඟට සමුදයට වැටෙනවා නම් අනිවාර්යයෙන්ම ගත කරන්න ඕනේ. ප්‍රහාණය කරනවා. ඊළඟට නිරෝධයට එහෙනම් තමා ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක්. ඒ නිරෝධය ගැන කතා කරනවා ඒ තමයි ප්‍රත්‍යක්ෂේ. ඊළඟට මාර්ගයට වැටෙනවා නම් ඒවා තමන් වඩන්න දියුණු කරන්න ඕනේ දේවල්. ඒ අනිවාර්යෙන් ඒක එහෙනම් මාර්ගයෙන් ගැන අපි දන්නවා ඒක වඩන්න දියුණු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තමයි අපි ශ්‍රද්ධාව පිහිටුව ගන්න. අපි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කෙනෙකුට කියන සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. එතන තෝරන්නේ කොහොමද සම්මා සම්බුද්ධයි කියන්නේ? කාගෙන්වත් උපදේශයකින් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාති ඒක පිළිගන්නවා. මොකද්ද? තථාගතස්ස තථාගතයන් වහන්සේගේ බෝධි. අවබෝධය. මොකද අවබෝධය? චතුරාර්ය සත්‍යය. ඒතර අපි කියනවා සම්මා සම්බුද්ධයි. ඒ සම්මා සම්බුද්ධයි කියන්නේ කාගෙන්වත් උපදේශයකින් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් පළවෙනි දේශනේ ඒක තමයි දේශනා කරන්නේ. මේකයි. ඒතර ඔන්න ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ. එහෙනම් ශ්‍රද්ධාව පිහිටුව ගන්න ඕනේ. ආන්නේ ශ්‍රද්ධාව පිහිටුව ගත්තොත් අපිට කිසිම මොහොතක ධර්මයේ තුල අපි අනාරක්ෂිත පුජ්‍යලෝ වෙන්නේ නැහැ. ඒක එක මාත දෘෂ්ටි අරමුවා මේ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අනාගත බය හැටියට දේශනා කරන අනාගතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රත්තරන් වෙනුවට ඉමිටේෂන් આવොත් මොකද වෙන්නේ? රත්තරන් ටික ඔක්කොම යට යනවා. ආන්නේ වගේ කියන අනාගතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වගේ දෙයක් තමයි ඉස්සරහට එන්නේ. ධර්මයේ නිතර මොකද වෙන්නේ? යට යනවා. ඒකයි. සමහර වෙලාවට විස්මයටපත් කරලා ධර්මයේ කතා කරනවා. සමහර වෙලාවට කතා කරන්නේ අර්ථ වචන මේවා කරලා මාරු කරලා එහෙම කතා කරනවා. ඉතින් ওই දෙකේදී මිනිස්සු මොකද වෙන්නේ? මිනිස්සු මේ වෙනවා. ඒකයි. දැන් අමුතු කවදාකවත් නොහැසූ දේවල් අහනකොට මිනිස්සු හිතනවා මේක තමයි හරි. දැන් සමහරලාට කියන්නේ අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඇයි? හරියට බණ ඇහුනේ නැති නිසා. ඉතින් අපි හිතනවා ඒක ඇත්ත වෙන්නේ නැති නේද? ඇයි මෙච්චර කල් අපි මේව කර අපිට අවබෝධ වුණේ නැහැ. ඉතින් ඇත්තටම ඇයි අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි? ධර්මයේ ප්‍රශ්නයක්ද? නැත්තම් අපේ ප්‍රශ්නයක්ද? මොකද ප්‍රශ්නේ? ඔව් ප්‍රධාන තියෙන අපේ ප්‍රශ්නය. ධර්මයේ මුණ ගැහුණත් සමහරට අවබෝධ කරගන්න. මොකද අපේ හිතවල කෙලෙස් වැඩි. ඒ කෙලෙස් වැඩි හින්දා තමයි අවබෝධ කරගන්න බැරි. අපිට සාමාන්‍ය දානයක්වත් ලේසියෙන් දෙන්න සාමාන්‍ය පිරිසුදු හිතකින්. ඒක දෙන්න ගියාමත් කොච්චර කෙලෙස් ඇති වෙනවද? නේද? ඉතින් ඒ නිසා අපේ දෝෂය මිසක් මේ ධර්මයේ දෝෂය නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න බැරි ප්‍රධාන කියනවා. කම්මාවරණ. සමහර අයට කර්මය නිසාම ධර්මයේ අවබෝධ කරගන්න බෑ. ඒ තමයි මේ ජීවිතේ කරගන්න දේවල්. දැන් අම්මා තාත්තා මරුවා. ඒතකොට ඉතින් කර්මයෙන් ආවරණය කළා. එයාට ඉතින් කොච්චර බණ භාවනා කරත් අවබෝධ කරන්න. සමහර අයට විපාක ආවරණ. විපාක ඇවිල්ලා එක එක. ඒතර මේ විපාකේ තියෙන කොටත් එයාට අවබෝධ කරගන්න බෑ. ඊළඟට සමහර අයට තියෙන අච්ඡන්දික භාවය තියෙනවා. සමහර කැමැත්ත නැහැ. ඒ කැමැත්ත තියෙන්නේ කාමයට. නැත්තම් ලෞකික දේවල් වලට. ආනේ කැමැත්ත තියෙනකොට එයාට එන්න හරි අමාරුයි. ඒක කැමැත්ත බලගතු වෙලා ගොඩාක්. එතකොට ඒකට කියන අච්ඡන්දික භාවය. ඊළඟට අසද්ධාව. අනිත් එක තමයි දුප්‍රඥ භාවය. ඊළඟට කේසාවරණී කියලා තියෙන කෙලෙස් වලින් ආවරණය කරලා තියෙන. ඒතර කෙලෙස් වලින් ආවරණය කරලා තියෙන තාකල් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒතර වර්තමානයේ වැඩිපුර තියෙන මොනද? ක්ලේශ ආවරණය. කෙලෙසුන්ගෙන් අපි ගොඩාක් වහලා ඉන්නේ. ඒකයි. ධාන්නේ කෙලෙස් නිසා තමයි ධර්ම අවබෝධ කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටම මේ එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා අහන භාග්‍යතුන් වහන්සේ ඉස්සර ගොඩාක් අය ධර්මය අවබෝධ කරගන්න. දැන් හරි අඩුවෙන් තමයි ධර්මය අවබෝධ කරගන්නේ. ඒතර මොකද්ද? ඇයි භාග්‍යතුන් වහන්සේ ඒකට හේතුව? ඒතර කියන සත්‍යේසු හායමානේසු සත්‍යයන් පිරිහෙනකොට. ඒතර සත්‍යය පිරිහෙන්නේ මොකෙන්ද? කෙලෙස් නිසා. ඒකයි. චිත්ත සංකිලිට්ඨා භික්ඛවේ සත්තා සංකිලිට්ඨන්ති කියන සිත කිලිටු වෙනවම සත්‍ය කිලිටු වෙනවා. චිත්ත බෝධාන. සිත පිරිසුදු වුණොත් තමයි සත්‍ය පිරිසුදු වෙන්නේ. ඒතර එන්න ලෝකෙ මිනිස්සු කෙලෙස් වැඩි වෙනවා. ආන්නේ කෙලෙස් වැඩි වෙන මිනිස්සු මොකද වෙන්නේ? පිරිනනවා.
ඒක වර්තමානයේ ගොඩාක් මිනිස්සු පිරිහිලා. ඒයි එන්න එන්න මිනිසුන්ගේ හිත් තුළ ගොඩාක් කෙලෙස් වැඩි. එතකොට ඒ ධර්මයේ කියන්නේ නිකලෙස් සිතකින් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් නිකලෙස් සිතකින් අවබෝධ කරගන්න දෙයට කෙලෙස් තියාගෙන පුළුවන් කමක් නැහැ. දැන් අපි කියමු සෝතාපන්න වෙනවනම් අනිවාර්යෙන් පංච නීවරණ යටපත් වෙලා තියෙනවා මේ වෙලාවේ. පංච නීවරණ යටපත් වෙලා ඉන්ද්‍රිය පහම වර්ධනය වෙලා තියෙනවා. ඒ වෙලාවක තමයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ. මේකයි. ඒතර පංච නීවරණ වලින් හිතක් වැහිලා තියෙන තාක්කල් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඉතින් ඒ නිසා වර්තමානයේ විශේෂයෙන්ම තියෙන මේ කෙලෙස් වලින් පුජ්‍යලයන්ව ආවරණය කළ තියෙන හින්දා තමයි ධර්මය අවබෝධ කරන්න බැරි. නමුත් කතා කරන්නේ ඒක නෙවෙයි. ධර්මය හරියට දැනගන්න බැරි වුණා. ඒ නිසා තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් ඒකට එක ඊට පස්සේ කියන අපිත් හිතනවා ඒ විදිහට අපි අහලා නැහනේ. එහෙනම් ඒක තමයි අපිට බැරි වුණේ කියලා. ඒකයි මිනිස්සු හරියට වර්තමානයේ රැවටිලා යන්නේ. ඉතින් ඒ නිසා අපි මේ චතුරාර්ය සත්‍ය එතකොට අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් තාම අවබෝධ කරගෙන නැත්නම් අපිට තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව අමතක නොකර ගන්න ඕනේ. කියන්නේ හැම වෙලෙම චතුරාර්ය සත්‍ය පිළිබඳව මතක තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය ලෝකයට ඒක නැහැ. දැන් අපි බෞද්ධ හැමෝගෙම දුකක් පැමුණාම ඇයි ඔයාට මේ දුක පැමිණිය කියලා ඇහුවොත් මතකද? සමහරුගේ මගේ කර්මය. සමහරුගේ නරක කාලේ නේද? එක එක හේතු කියයි. හැමෝම කියනවා අනේ තණ්හාව නිසා තමයි නේද? දැන් මතක නැහැ. දුකේ හේතු බුදුරජාණන් වහන්සේ කියලා තියෙන තණ්හාවනේ. දැන් අපිට බුදුරජාණන් වහන්සේ කියපු හේතුනේ මතක නීගණ්ඨ පුත්ත කියපු හේතුව මොකද්ද? යං කිංචා යම් පුරිස පුද්ගලෝ සුඛං වා දුක්ඛං වා පරිසංවේදී සබ්බන්තං පුබ්බකත හේතු. මේ මිනිසු යම් දුක සැප විඳිනවා නම් ඒ මොන හින්දාද? පුබ්බකත හේතු පෙර කර්ම නිසා. එහෙම නැත්නම් ඊශ්වර නිර්මාණ හේතු මේ ලෝක ඊශ්වරයෝ නිසා. එහෙම නැත්නම් සයංකත මේක මං කරගත්ත දෙයක්. නැත්නම් පරංකතං අනුකරපු දෙයක්. අපි කියන්නේ මං කරගත්ත දේ මම්ම විඳවන්න ඕනේ. ඒකයි. ඒතර තමන් කරගත්ත දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ මත නෙවෙයිවා. ඒකයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක කියන්නේ සංස්කාරයක්. ඒක කවුරුත් කරපු එකක් නෙවෙයි. නහි දං අත්ත කතම් බිම්බක් නහි දම් පර කතං අගම් හේතුපටිච්ච සම්භූතා හේතුබංගා නිරුච්ඡති. ඒතර දුක හදලා දුන්නේ කවුද? තණ්හාව. තණ්හාවෙන් තමයි දුක සකස් කරලා දෙන්නේ. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා නේද? එතකොට තණ්හාවෙන් තමයි අපිට ආයි පුනර්භවයක්. දැන් අපි මේ භවයට ඇවිල්ලා තිනවා. දැන් කවුද හදලා දුන්නේ? සකස් කරලා දුන්නේ කවුද? තණ්හාව. ඒකයි. එතකොට දුක සකස් කරන වඩුව ඇටියට තුන්නාසි කියන්නේ නේද? අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකා සබ්බාතේ වාසුකා බග්ගා ගහකූටම් විසංකත විසංඛාරගතං චිත්තං තණ්හානං කයමජ්ජකා බන තණ්හාව සේවවීමත් එක්ක විසංඛාරගතං චිත්තං අන විසංඛාර කියන සංස්කාර දැන් සකස් වෙන්නේ නැහැ. ඒතර දුක සකස් වෙන්නෙත් නැහැ, භවය සකස් වෙන්නෙත් නැහැ. ඒ සකස් වීම වලින් ඔක්කොගෙම නිදහස් විසංඛාර වෙනවා. ඒතර මොකකින්දද? තණ්හානං කයමජ්ජකා තණ්හාව සේවීමත් එක්ක දැන් අපි විඳවනවා කර්මෙහින්දද? ඔව් අපිට පේන්නේ කර්මෙහින්ද විඳවනවා වගේ. විපාකයට පුළුවන් විඳවන්න පරිසර නිර්මාණයක් විතරයි. නිමිත්තක් ඇති කරලා දෙන්න පුළුවන් ඒක. හැබැයි මේ නිමිත්ත තණ්හාව තිබ්බොත් බාර ගන්නවා, තණ්හාව නැත්තම් බාරගන්නේ නැහැ. ඒ නිමිත්ත ඇහරා එන්න පුළුවන්, කනහරා එන්න පුළුවන්. නේද? එතකොට ඇහරාවොත් දිත්තේ දිත්තමත්තන් වෙනවා, කනහරාවොත් සුතේ සුතමත්තන් වෙනවා. තණ්හාව තිබුණොත් දිත්තේ දිත්තමත්තන් වෙන්නත් බෑ. සුතේ සුතමත්තන් වෙන්නත් බෑ. ඒ නිසා විපාකයක් පරිසන්දීම නෙවෙයි දුකට හේතුව පරිසන්දෙන විපාකයේ බාර ගන්න එක. නැත්තම් පරිසන්දෙන විපාකෙට හිත බැඳිලා යන එකයි ප්‍රශ්නේ. ඒතර හිතේ බැඳීම නැති කරනවා මිසක් අර පරිසන්දීම නතර කරන්න බෑ. ඒක සංස්කාරයන්. ඒක නතර කරන්න බෑ. ඒකට නොයලෙන් සිටීම නතර කරන්න පුළුවන්. ඒකට මුලා නොවී ඉන්න නතර කරන්න පුළුවන්. ඒක තමයි අපි කරන්නේ. එහෙනම් ඒකට කර්මයට නෙමෙයි ඇඟිලි දික් කරන්න ඕනේ කාටද? ඒ සකස් කරලා දෙන කෙනාට. ඒ තමයි කවුද? තණ්හාව. ඉතින් ඒකයි අපි චතුරාර්ය සත්‍යයේ ආරක්ෂා වෙලා නැහැ. ඒකයි අනාරක්ෂිතයි. ඒකනේ අපි එක එක දේවල් වලට දාන්න පුළුවන්. ඒකයි දුකක් ආව ගමන් අපි අනාරක්ෂිතයි. දුක නැති තාක්කල් ඉන්නවා බබන තුල. හැබැයි දුක ආට ගමන් ලෙඩක් ඇතුණා කියමුකෝ. නේද? ඊට පස්සේ තුන් ඔන්න
දුකේ ස්වභාවය තමයි විශේෂයෙන් දුකේ විපාක දෙකක් තියෙනවා. සම්මෝහ වේපක්ක සහ පරිේටිත වේපක්ක. අපි දුකකට ගත්ත ගමන් අපි අතරමං වෙනවා. ඊට පස්සේ අතරමං වුණාම මොකද වෙන්නේ? එක එක්කෙනාගෙන් පිළිසරණ බලාපොරොත්තු වෙනවා. අතරමං වුණාම හැටිනේ. පාර ගිහිල්ලා අතරමං වුණොත් පාරවල් අහනවා. ඒ වගේ දුක හටගත්ත ගමන් අපි අතරමං වෙනවා. ඊට පස්සේ අපි අහනවා ඇයි අනේ මට මේ මුන්නේ? මොකද්ද මේකට හේතුව? ඉතින් අන්න බන්න දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳව ආරක්ෂා කරගෙන හිටියනම් අමතක වෙන්නේ නැහැ. ඇයි අනේ මෙහෙම වුනේ කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මතකයි. ඇයි අනේ මෙහෙම වුනේ? තණ්හාව නිසා. ඒකයි. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති තියෙන තාක්කල් මේකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් එක එක්කෙනා පොඩි පොඩි යටපත් කරන්න ක්‍රම කියන්න පුළුවන්. අපි දන්නවා මේක යටපත් කරලා හරියන්නේ නෑ. සමහර බේත් තියෙන්නේ. මේ බේත් බීවගන් ලෙඩේ යටපත්. හැබැයි ඉතින් ලෙඩේ සම්පූර්ණ ආනසුව වෙන්නේ නෑ. ඉතින් ඒ වගේ තමයි අපි සංසාරේ පුරාවට දුක යටපත් කරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ සල්ලකත් අර ශෛල වෛද්‍යවරයෙක් වගේ. රෝග නිදානෙම උපුටලා දානවා. ඒ වගේ තමයි දුක හදන ප්‍රධාන හේතුව තමයි මොකද්ද? තණ්හාව. ඉතින් ඒ පිළිබඳව ඒකයි අර සද්ධාාවක් නැති වුණොත් මොකද වෙන්නේ? අපි අනාරක්ෂිතයි. ඉතින් අපි හැම වෙලෙම පිළිගන්න ඕනි මේ දුක හටගන්න හේතුව තමයි මොකද්ද? තණ්හාව. දැන් ඔක සෝතාපන්න වුණාම මොකද වෙන්නේ? තමන්ගේ ඥානයක් වෙනවා. තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒ කියන්නේ සෝතාපන්න අය ගැන කියන්නේ වෙනත් ආගම් අදහන්නේ වෙනත් ඇදහිලි හදන්නේ අදහන්නේ ලෝකයේ ඔය කුතුහලය ඇති කරන ඒ අය විශ්මයටපත් කරන්න බෑ. නැත්තර නැති වුණත් පාරට වැටුණත් ඕ තවත් දෙයකට ඇඟිලි දික් වෙන්නේ නෑ. දික් වුණොත් ඇයි ඔයා පාරට වෙන්නොත් තණ්හාව තමයි. නේද? කෙලිම කියන්නේ තණ්හාව තමයි. ඒකයි. මොකද දන්නව දුක හටගන්නේ මොකක් හින්දාද? තණ්හාව නිසා. ඒ පාර යනකොට තණ්හාව නැති කර ගන්නවා. එතකොට ආයි පාරට වටුණා කියලා මැසිවිලි නැගන හම්බෙනවා අනේ මට මෙහෙම වුණා. මට හිතා ගන්න බැරි වුණා. ඇයි මට මෙහෙම වුනේ? ඉතින් ප්‍රශ්න වෙනවද? ඒකයි. ඉතින් පාරට වැටුණා කියලා දැන් අඬ ඉන්නව දුක විතරනේ. ආන්නේ. එද සෝතාපන්න වුණ පාර වැටුණා කියලා අතරමං වෙන්නේ මං ඔයාගේ මං ආයෙ ඔයා කොට දාන්නම්. ඉතින් කාටවත් එහෙම කරන්න පුළුවන්කම නැහැ. ඉතින් ඒ වගේ තමයි අර ශ්‍රද්ධාව තිබ්බොත් ශ්‍රාවකයට ආන්නේ වගේ. එයාත් කාටවත් ලේසියෙන් වෙනස් කරන්න බෑ. හැබැයි එයාට ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. එයා හැබැයි ඇයි එහෙම ඔයා මෙහෙම පාරට වැටුණු කිව්වොත් එයාත් කියනවා තණ්හාව තමයි. ඔයා කොහොමද හරියටම කියන්නේ කිව්වොත් බුදුරජාණන් වහන්සේ තමයි කිව්වේ තණ්හාව තමයි දුකට හේතුව කියලා. එතකොට ඒකට කළ යුතු දෙයක් දැන් එහෙනම් තණ්හාව තියෙන තාක්කල් දුක සකස් වෙනවා. තණ්හාව නැති වුණොත් තමයි දුක නිරෝධ වෙන්නේ. ඒතර එයා දන්නා මේ දුකින් මම නිදහස් වෙන්න නම් මේ තණ්හාව කොහොම හරි අයින් කරන්න ඕනේ, නැති කරන්න ඕනේ, නිරුද්ධ කරන්න ඕනේ. ඒකයි. ඉතින් ඒක යාවත් කාටවත් වෙනස් කරන්න බැහැ. එතකොට එයා ආරක්ෂා වුණේ යාගේ ශ්‍රද්ධාව නිසා. ඒකයි සත්‍යානුරක්ඛී සත්‍ය ආරක්ෂා කරන ශ්‍රාවකෙක්. එයාට අමතක වෙන්නේ නැහැ. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව එහෙමයි. ධර්මයේ කාරණා පිළිබඳවත් එහෙමයි. යෝගී යථාර්ථය පිළිබඳව ඕන දෙයක් පිළිබඳ ශ්‍රද්ධාව එයාට තියෙනවා. ඒ බුදුරන් වහන්සේගේ අවබෝධ පිළිබඳව ඕනම අවබෝධයක් උන්වහන්සේ කරන ඒ පිළිබඳව එයාට ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් අපිට ඉස්සල්ලාම ශ්‍රද්ධාව ඇති කරගන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒ වගේ තමයි රුචි කියන්නේ කැමැත්ත. අපිට උන්වහන්සේගේ ධර්මයට තමයි අපි බලගත්තු කැමැත්ත තියෙන්න ඕනේ. ඡන්දය කියන අපි ලෝකේ කැමැත්තක් තියෙනවා නම් ලේසියෙන් ඒව අමතක කරන්න මගාරන් දාලා යන්න පුළුවන් කමක් නැහැ. කැමැත්ත කියන දේ. ඒකයි. ඒතර ඡන්දය ඒ වගේ රුචි කියලා කියන්නේ. අපි මේ ධර්මයේ රුචිය ඇතුණත් කැමැත්ත ඇතුණත් කාටවත් අපි වෙනස් කරන්න බෑ මේ චතුරාර්ය සත්‍යය. අනුශ්‍රවණය කියන්නේ අපි නැවත නැවත අහන්න ඕනේ මොනවද? චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය නැවත නැවත අහනකොට අන්න අපිට හැමදාම අපිට සිහි කරලා දෙනවා කවුරු හරි මතක් කරලා දෙනවා මොන හරි දුකක් ගැනවිල්ලක් අපි ගිහින් කියනවා. ඒතර ගැන අනේ ඕකට හේතුව නම් තණ්හාව නැත්තම් කෙලෙස්. ඉතින් හැම වෙලේම සිහි කරලා දුන්නොත් මොකද වෙන්නේ? හේතුව අමතක වෙයිද? නෑ. අනුශ්‍රවණය කියන්නේ මේ ලෝකේ දේවල් අමතක නොවෙන්න තියෙන එක වැඩ පිළිවෙල. දැන් සමහර ආගම් තියෙන හැමදාම දවසට 3-4 වතාවක් මොකද කරන්නේ? ඔහොම මතක් කරලා ඒක ආගම සිහි කරනවා කියන්නේ. ඉතින් අමතකද දැන් ඒ කට්ටියට? ඒ කට්ටියට ආගම අමතකයිද?
දැන් ලෝකේ තියෙන විලාසිතා එනකොට ඒ අය ඒ විලාසිතත් එක්ක ඇඩ් වෙලා යනවද? ඈ? නෑ. ඇයි? පිළිගැනීම. දැන් ප්‍රත්‍යක්ෂ ඥානයක්ද? නෑ. ඒ පිළිගැනීමට එයයි ලක්ුණේ කොහොමද? නැවත නැවත එයාට මොකද වෙන්නේ? එකම දේ හැමදාම අහන්න ලැබෙනවා. ඉතින් අපිත් පොඩි කාලේ ඉඳලා ඔය දුක හට ගන්න වෙලාව හැම වෙලෙම අපිට ඇහෙන්න ලැබුණා නම් ඈ තණ්හාව තමයි දුකට හේතුව කියලා මතක වේද ඒතකොට? දැන් අපිට ඇහුනේ මොනවද වැඩිපුර? අනිත් දේවල්. ඉතින් ඒව මතකයි? බුදුරජාණන් වහන්සේ කියපු හේතුව මතකයි. නේද? ඒකයි. අනිත් ඒවා අප්‍රධාන හේතු. ඒවත් හේතු තමයි. ගහ දෝෂ තමයි හේතුවක් වෙන්න පුළුවන්. ඒ ගහයෝ දෝෂෙන් ලක් වෙන්නේ මොකක්ද තියෙනකන්ද? තණ්හාව තියෙනකන්. රහත් වෙනවා. ඉතින් ගහයෝ නැති වෙනවද? ගා චක්‍රේ කේන්දරේ තියෙනවා නම් අර කොටු ටික ඉන්නේ මාරු වෙනවද? නෑ. ඉතින් කොටුවේ ඉන්න අය එහෙමම ඉන්නවා. ප්‍රශ්නයක් නෑ. නේද? මේක. ඒතර කොටුවේ ඉන්න අය නෙමෙයි දුක හදලා දුන්නේ කවුද? ඇතුළේ ඉන්න කෙනා. ඒ කවුද? තණ්හාව. නැති කරන්නේ කවුද? තණ්හාව. කොටුවේ ඉන්න අය එහෙමම ඉන්න ඒකට අවබෝධ කරගන්නවා. ඒකයි. ඒකට දුක්ඛ සත්‍යයටයි අයිති මිසක් සමුදය සත්‍යයටයි අයිති අය නෙවෙයි. කර්මයේවත් දුක්ඛ සත්‍යයට මිසක් කර්මයේවත් සමුදය සත්‍යයටයි අයිති එක නෙවෙයි. ඒතර කර්මය මොකද්ද කරන්නේ? අවබෝධ කරගන්න. දැන් ඇහැ ගත්තොත් එහෙම කියන්නේ පුරාණ මිදං කම්ම. මේක පරණ කර්මයක්. දැන් ඇහැ ලැබිච්ච හින්දාද දුක් විඳින්නේ? නැත්තම් ඇහැට තණ්හාව තියෙන හින්දාද දුක් විඳින්නේ? ඈ? අපි ඉතින් කියනවා නේ මේ වගේ නේද? ඈ? ඉපදිච්ච හින්දානේ නැත්තම් මොකද අපි මේවල බලන්න ඉපදුනානේ කියනවා නේද? ඉතින් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඇහැ ලැබිච්ච හින්දා නෙවෙයි. ඉතින් අන්ධය ඇහැ නැහැ. ඒ වුණාට අනන්නේ නැද්ද? පෙන්ලා දන්නන්නේ. නේද? එතකොට ඇහැ ලැබීම නෙමෙයි ප්‍රශ්නේ. ලැබිච්ච ඇහැට කැමැත්ත තණ්හාව තියෙනවා. එතකොට නිරුද්ධ කරන්නේ මොකද්ද? අන්නේ කැමැත්ත. මොකද තණ්හාව තියෙන ඇහැටනේ. ආන්නේ ඇහැට තියෙන තණ්හාව. ඒකයි තණ්හාව නැති කරගන්න ඇහැ අවබෝධ කරගන්න ඕනේ. ඒකයි අපි පරිඤ්ඤය ධර්මයක් ඇහැ කියන්නේ. ඒතර හැබැයි ඒක පුරාණ කර්මයක්. පෙර කර්මයක්. රූප කියන්නේ පෙර කර්ම කියන්නේ. නේද? පුරාණ මිදං කම්ම. ආධ්‍යාත්මික බාහිර ආයතන දෙකම පෙර කර්ම. ඒ වුණාට දුක් විඳින්නේ ඒවා නිසා නෙවෙයි. ඒ පෙර කර්මයට තියෙන තණ්හාව නිසා. ඒවත් තණ්හාව ඇතුනේ අපිට ප්‍රියමනාප හැටියට දැක්ක හින්දා. අපි ඒ වගේ ආදීනව බලනවා. ආදීන බලනකොට ඒ කැමැත්ත මොකද වෙන්නේ? ප්‍රහාණය වෙන්නේ. මේක කැමැත්ත ප්‍රහාණය වෙනවා. ඉතින් කැමැත්ත ප්‍රහාණය වෙනකොට අර රූපෙ හැමම තියෙනවා. ඇහක් තියෙනවා. රූපක් තියෙනවා. ඉතින් ප්‍රශ්න නෑ. නිදහස්. ඒකයි. ඉතින් නිසා ඒකයි අපිට බුදුරජාන් වහන්සේ හේතුව පිළිබඳව නෙවෙයි අපිට ඇහුනේ. ඇහුනේ එක වෙනත් අයගේ හේතු. ඒ නිසා අපිට ඒක චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගන්න මිනිස්සුන්ට බැරි වුණා. ඒකයි. ඉතින් ඒ නිතරම ඒ දේ ඇහුණා නම් මිනිස්සුන්ට අමතක වෙන්නේ නැහැ. ඊළඟට දුක් නැති කරන මාර්ගයක් දේශනා කරා. දැන් ඇහුනේ ඒවද? නේ? ඒ ගැන දැහුනේ නැහැ. අපිට දැන් දේවල් හට ගන්නකොට මේ ආර්ය ශ්‍රාංග මාර්ගය ගැනද කියන්නේ? නේ අර පූජාව තියන්න මේ පූජාව තියන්න එහෙමනේ කියන්නේ. ඉතින් මිනිසුන්ට ඒතර ආර්ය ශ්‍රාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ඒකයි. දැන් අපි අරුබුද ප්‍රශ්න ගොඩක් ඉන්නවා. ඒතර අපි කියන ඔයාට පුළුවන් මේ ප්‍රශ්න විඳ ගන්න. කොහෙ ගිහිල්ලාද? මොකක් කරා ගිහිල්ලාද? අපි කියන ආර්ය ශ්‍රාංග මාර්ගයට ගියොත් පුළුවන්. එතකොට ආර්ය ශ්‍රාංග මාර්ගයේ පළවෙනි එක මොකද්ද? සම්මාදිට. අපි කියන සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ඔයාලට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒතර ඒක ලෞකික වශයෙන් උත් පුළුවන්. ඔව් මොකද සම්මාදිට්ඨිය දෙආකාරයකට කතා කරනවානේ. ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා. ලෝකෝත්තර. ඒතර ඔය බුදුරයන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ වර්තමානයේ අපේ තියෙන ප්‍රශ්න වලට නෙමෙයි කිව්වොත්. ඉතින් වර්තමාන ප්‍රශ්න වලටත් තියෙන එකට තමයි ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. ඒ වර්තමාන ප්‍රශ්නයි. ඒතර මේක සම්පූර්ණ නිදහස් වෙනකොට මේකෙන් එතර වෙන්නේ ඒකට සම්මාදිට්ඨියක් තියෙන. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකයි. එතකොට අපිට දැන් මේ මොහොතේ අපිට ප්‍රශ්නයක් තියෙන ඒත් මොකකින්දද? තණ්හාව නිසා. අපි ලංකාව ගත්තොත් මිනිස්සු හරි දුකටපත් වෙනවා. දැන් මොකද්ද හේතුව? මිනිසුන්ගේ තණ්හාව. ඒක තණ්හාවත් තමයි අපේ තියෙන මොකද්ද?
අපි කරලා දෙනවර්ද කැමති කරගන්නවර්ද කැමති මොකෙරද කැමති අපේ තින ආසාමකත් කරලා දෙනවර්ද කැමති කරගන්නවර්ද කැමති එදර කවුරරි කරලා දෙනවා කිවොත් එයාර්ද කැමති නැත්තම් කරලා දෙනවා කිවොත් එයාර්ද කැමති අපේ කැමැත තියන්නේ මොකක්ද කරගන්න එතර මොකද වෙන්නේ කරගන්න කැමැත තිබ්බොත් ඒ අයගේ දේවල් අහන්න කැමති හැබැයි කරලා දෙනවා කිව්වොත් ඒක තිබ්බොත් ඒ අයගේ දේවල් අහන්න කැමති දැන් ලංකාවේ මිනිස්සු මොකේද කැමති කරලා දෙනවා කියන අයටද කරගන්න කියන අයටද ඈ ඔව් කරලා දෙන අයට දැන් මිනිස්සු කැමති සමාව දෙන්නද පලි ගන්නද මොකද මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත ඈ සමගි වෙන්නද ඈ දෙයිවට කැමති නෑනේ මිනිස්සු අන්න ඒ නිසා තමයි මිනිසුන්ට දුකින් නිදහස් වෙන්න බැරි. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියපු හේතු තියෙන්නේ. ඒකයි. දැන් සමාව දෙන්න පුළුවන් නම් මිනිසුන්ට බැයිද එකතු වෙන්න? පුළුවන්. දැන් සමාව දෙන්න බෑනේ. තියෙන්නේ පලි ගන්න. ඉතින් ඒ නිසා තමයි එකතු වෙන්න බැරි. ඉතින් හේතුව ඒකයි. එතකොට මිනිස්සු හැමදාම අතරමං වෙනවා, මුලා වෙනවා. අපි කියන රවට්ටනවා. ඇයි මිනිස්සු රවට්ටන්නේ? මිනිස්සු රවට්ටන්නේ අර කැමැත්ත නිසා. ඇයි මිනිසුන්ට කරලා දෙනවා කිව්ව ගමන් ඔක්කොම අමතකයි. පුළුවන් ද බැයිද මොකක්වත් සිහි වෙන්නේ. ඒකයි. ඒ නිසා මේ ලෞකිකද ලෝකෝත්තර හැම දෙයකට ඒක හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ශ්‍රාවකයන්ට ශ්‍රද්ධාව තියෙනවා නම් අන්න ඒ වගේම නැවත නැවතේදී ඇහුණා නම් මිනිස්සු මේ විදිහට අතරමං වෙන්න මම් මුලා වෙන්නේ නැහැ. අනුශ්‍රවණ කියන්නේ ඒක නැවත නැවත අපිට ඇහෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේම කියන මහණෙනි ධර්මයේ ඉගෙන ගන්න මා පිටිපස්සේ එන්න එපා. ඇයි? බණ මන් දැන් කල්ැතුම කියලා දීලා ඉවරයි කියනවා. මොකද චතුරාර්ය සත්‍ය ඊළඟට පරිසම්පාද ඔය ඔක්කොම කියලා දීලා තියෙන්නේ. ඒව නැවත නැවත ඇහුවොත් කටපාඩම් ඉන්න එක විතරයි වෙන්නේ. හැබැයි මාගේ අහන්න දෙන්න ඕනේ මොනවද? දසකතා කියන්නේ. පිටිපස්සේ හැම වෙලේම එන්න කියන දසකතා අහන්න. අන්නේ දසකතා අහපුවම තමයි අන්න අර ශාවකයන්ගේ විශේෂණ මේ ඉන්ද්‍රිය ධර්මයන් පිහිටලා ඒ අවශ්‍ය ගුණාත්මක භාවයෙන් වැඩෙන. ඒ කියන්නේ දසකතා පුළුවන් තරම් අහන්න කියනවා. ඒකත් තමයි විමුක්ති කතා. විමුක්ති ඥාන දර්ශන කතා. විමුක්තිය ගැන අපි නිතරම කතා කරන්න ඕනේ. විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කරන්න ඕනේ. ඒක ඥාන දර්ශනය තමයි මේ චතුරාර්ය සත්‍යය. ඒකයි. ඒකනේ කියන්නේ ඔබ යමකට හිතවත් නම් හිතයිසී භාවයක් තියෙන පුළුවන් තරම් කියන්නේ මොනව ගැනද? චතුරාර්ය සත්‍ය ගැන කියන්න කියනවා. ඒ තිර පිහිටවන්න කියනවා. ඒකයි. යමකට ආදරේ නම් කරුණා මෛත්‍රියක් තියෙනවා. ඉතින් ඒව නැවත නැවත ඇත්තටම ඇහුණා නම් මොකද වෙන්නේ? අමතක වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන නිතරම ඇහලා තියෙනවා නම් නිවන් දකින්න මේ අංග 8ම පුරුදු කරන්න ඕන. ඒතකොට ඉතින් ඕනේ නැහැ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එයාලා මොකද වෙන්නේ? කවුරුත් ඕනේ නැහැ කිව්වට හරියන්නේ ඒකයි. ඊළඟට ආකාර පරිවිතර කියන්නේ මේ අහපු දේවල් පුළුවන් තරම් මොකද වෙන්නේ? Taman නිතර විමස බලනාන්නේ විමසීම තුලත් මොකද වෙන්නේ? මේවා අමතක වෙන්නේ. අනිත් එක තමයි දිට්ඨි නිජ්ජානක් හන්ති. එතකොට සාමාන්‍යයෙන් අපි කන්ති කියන්නේ මොකේදද? ඉවසනවා කියන එකයි. එතකොට මෙතන කන්ති කියන්නේ ඉවසීමට නෙවෙයි. මෙතන කන්ති කියන්නේ වැටහීම කියන එකයි. වැටහීමට තමයි කන්ති. දිට්ඨි කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මතය. ඒ වගේම දිට්ඨි කියන කරුණ. දිට්ඨි. නිජ්ජාන කියන්නේ විමසනවා. ඊළඟට වැටහීමට කියන අපි කන්ති. එතකොට විමසලා ඇති කරගත්ත වැටහීමට තමයි මොකද කියන්නේ? දිට්ඨි නිජ්ජානක් කන්ති. එතකොට අපිට යම් දෙයක් පිළිබඳ මතයක් හැතුනොත් එහෙම නැත්නම් අපි කියන්නේ මට මේක වැටහිලා තියෙන, තේරිලා තියෙන. එතකොට තේරුණා නම් වැටුණා නම් ඒ දේවල් අමතක වෙනවද? අපි කියන්නේ ওই පුජ්‍යලයා ගැන මම හොඳට තේරුම් අරන් තියෙන්නේ. දැන් එයාගේ නම කියනකොට අමතක වෙනවද එයා? නෑ. අපි කියන්නේ මම උත්තර තේරුම් අරන් තියෙන්නේ. එතකොට අපිට යම් වැටහීමක් තේරුමක් ගියාමත් ඒ දේවල් අපිට ලේසියෙන් අමතක වෙන්නේ නෑ. අනේ වගේ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි නිතර විමසීමට ලක් කරොත් ඒ පිළිබඳව අපිට වැටහීමක් ඇති වෙනවා. එතකොටත් චතුරාර්ය සත්‍යයෙන් කාටවත් අපිව බැහැර කරන්න බෑ. ඒක සත්‍යය එතකොට අපිට අමතක වෙන්න ආරක්ෂා කරනවා. එතකොට යම් දවසක අපිට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂය අවබෝධ වෙන මේ වැටහීම ඉක්මවා කියලා. ඒකට කියන ඥානාමි පස්සාමි. ඒක තේරුම් ගැනීමක් විතරක් නෙවෙයි. එහෙම නැත්නම් ඒක මතයක් විතරක් නෙවෙයි.
ඒක සම්පූර්ණ තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් වෙනවා. ඒක තමයි සත්‍යානු බෝධ. ඔය කරුණු පහ ඉක්මවා ගියාම තමයි සත්‍යානු බෝධ වෙන්නේ. සත්‍ය අවබෝධ කර ගන්නවා. එතන සත්‍ය අවබෝධ කරගන්න කියනවා සද්ධා ජාතු උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති. දතහනන් ධම්මානං අත්තං උපපරික්කති. අතු පරික්කත්‍ය ධම්මානං නිජ්ජානක්කමන්ති. ධම්ම නිජ්ජානක්කන්ත්‍ය සති ඡන්தோ ජායති. ඡන්தோ ජාතු උත්සහති උත්සහිත්වා තූලයති තූලයිත්වා පදහිති. පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං අභිකරෝති පඤ්ඤය අති විජ්ජ පස්සති කියන. එතකොට අර අපි සත්‍ය ආරක්ෂා කරන ඒ කරුණු පහ ඔස්සේම ගිහිල්ලා තමයි අපි යන් දවසක තමන්ගේම ආන ප්‍රත්‍යක්ෂ ඥානය බවට පත් වෙනවා. ඒතර ආරක්ෂා කරන්න දෙයක් නැහැ තමන්ගේම ඥානය. දැන් ආරක්ෂා කරන්න අපි කියන දුක්ඛ සත්‍ය පිළිබඳව අමතකයක් නැහැ. මතකයි. සමුදය ගත්තොත් මේ තණ්හාව තමයි දුකට හේතුව. ඉතින් අපි ඒක හැම වෙලේම මතක් වෙනවා. ඒතර ඒකට හේතුව තමයි අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ අවබෝධය පිළිගැනීම තියෙන. එහෙම නැත්නම් අපිට ඒක නැවත නැවත අහනවා. නැත්නම් අපි ඒක නැවත නැවත නිතරම ජීවිතේ දුකක් හටගත්ත ගමන් අපි කල්පනා කරන්නේ ඇයි මට මේ දුක හටගත්තේ? එතකොට අනේ තණ්හාව නිසා මේ දුක හටගත්තේ. එහෙනම් තණ්හාව තියෙන නිසා මට මේ දුක උරුම වෙනවා. තණ්හාව නැති වුණොත් තමයි මේ දුකින් නිදහස. අන්න නිතර නිතර කල්පනා කරොත් අමතක වෙයිද? නැහැ. මේකයි. එතකොට මේ පිළිබඳව අපිට මොකද වෙන්නේ? කාලයක් යනකොට ඒක අපේ වැටහීමක් බවට යනවා. තේරුම් ගැනීමක් බවට පත් වෙනවා. එතකොට ආනෝය පහම ඉක්මවා ගියාම තමයි අපි ප්‍රත්‍යක්ෂ ඥානෙ බවට පත් වෙන්නේ. එතකොට ඒකට ප්‍රධාන දේ තමයි ශ්‍රද්ධාව. ඒකයි සද්ධා ජාතු උපසංකමති කියලා කියන්නේ ඒකයි. අපි කියමු දැන් අපි මේ දුකට හේතුව තණ්හාව කියලා පිළිගත්තා. ඊළඟට අපි දන්නවා මේ තණ්හාව මොකද කරන්න ඕන? නිරුද්ධ කරන්න ඕන. ඊළඟට තණ්හාව නිරුද්ධ කරන්න නම් අපි කරන්න ඕනේ මොකද? ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙන්න ඕන. එතකොට ආන්නේ සද්ධාව ඇති වුණාම අපි මොකද කරන්නේ? නැවත නැවත මේ ධර්මය අහන්න අපි ප්‍රවේශන. ඒක සද්ධා ජාතු උපසංකමතු උපසංකමතු පෛරුපාසය මේ වගේ අසුරු කරනවා. ඊළඟට සෝතං ඕහද අපි කන් යොමනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඒතර අපි ධර්මය අහනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දතානන් ධම්මාන සුත්වා ධම්මං ධාරේව මතක තියා ගන්නවා. ඒ මතක තියාගත්තේ මොකද්ද කරන්න ඕනේ? අර කියන ආකාර පරිත අපි නිතර නිතර ඒව කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කරනකොට මොකද වෙන්නේ? ධම්මාන නිජ්ජානක්කමති අපි ධර්මයේ ටිකක් වැටහෙනවා. තේරෙනවා. තේරුණු ගමන් අපිට ඇති වෙන දේ මොකද්ද? ඡන්දය ඇති වෙනවා. තේරෙනකොට ඡන්දය ඇති වෙනවා. කැමැත්ත ඇති වෙනවා. ඡන්දෝජාත උත්සහති. ඊට පස්සේ මොකද වෙන්නේ? උත්සාහවත් වෙනවා. උත්සහිත තූලේති තුලණය කරනවා. මේ කියන්නේ අපි නැවත නැවත යම ප්‍රහාණය කරන්න ඕන නම් ඒ ප්‍රහාණය කරන දේම අපි නැවත නැවත කල්පනා කරනවා. තූලීත පදහිත කියන්නේ ඊළඟට අපි ඒක නැවත නැවත විමසීමට ලක් කරනවා. ඒ විමසීම ලක් කරනකොට අර තමන්ගේ ජීවිතෙන් ඒක ඒ ධර්මය අවබෝධ කර ගන්න. ඒකට තමයි අපි සත්‍ය අවබෝධ කර ගන්නවා කියන්නේ. එතකොට ඒකට අර පහ උපකාරී වෙනවා. ඒ පහට පිහිටවන්නේ නැතුව කාටවත් අර ප්‍රත්‍යක්ෂය කරා යන්න පුළුවන් කම නැහැ. ඒකයි. දැන් අපිට චතුරාර්ය සත්‍ය සාමාන්‍ය ජීවිතේ තමතක වෙනකොට අපිට කවදාකවත් අවබෝධ කරගන්න බෑ. ඒක මතක නැතුව කොහොමද අවබෝධ කරගන්නේ? මේකයි. ඒකයි ඉස්සෙල්ලා සත්‍ය ආරක්ෂා කරගන්න කියන්නේ. ඊට පස්සේ තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. අවබෝධ වුණාට තමයි පස්සේ තමයි අපි සත්‍යයට පැමිණෙන්නේ. ඒ තමයි අරහත් ඵලයටපත් වෙනකොටම සත්‍යයට පැමිණෙනවා. ඒ නිසා සෝතාපට්ටි මාර්ග යන ශ්‍රාවකෝ කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගන්න. ඒකයි මාර්ගස්ත පුජ්‍යරෝ දෙන්නේ පෙන්නන කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී. සමහර අයට සද්ධා ඉන්ද්‍රිය බලගතුයි, සමහර අයට ප්‍රඥා ඉන්ද්‍රිය බලගතුයි. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය බලගතු අයට කියනවා කවුද? ධම්මානුසාරී. ඒ අයට කියනවා තථාගතප්ප වේදිතේ ධම්ම විනයෝ මත්තසෝ නිජ්ජානක්කමන්ත. බලන්න වචනේ හරියට තියෙන්නේ. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මත්තසෝ කියන්නේ යම් ප්‍රමාණය නිජ්ජාන කමන්ති කියන්නේ අර විමසීම තුල එයාට වැටහිලා තියෙනවා. ඒ ආයත කියන ධම්මාන. ඒතර ප්‍රඥාව එයාට යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. මොකද අර විමසන් එයාට තේරුම් යන ධර්මයේ. එයා එතකොට අර සද්ධානුසාරී කෙනාට කෙලින්ම එහෙම දැක්මක් පොඩ්ඩක්වත් නැහැ. හැබැයි යාට කිසි ප්‍රශ්නයක්වත් නැහැ. මොකද එයා අර අවබෝධ කරගන්න ඔක්කොම යත් අන්නවා. මොකද එයා බුදුරයන් වහන්සේ අවබෝධය හැම වෙලේම ඉස්සරහට දාන. එතකොට එයාගේ වැඩ පිළිවෙල හැම වෙලේම සද්ධාව ඇති වෙන දේ තමයි මොකද? බණ ඇසීම. ඒක මේ බණ අහගෙන ඉන්නකොට සමහරු ධර්මයේ අවබෝධ කරගන්න.
එතකොට සද්ධාව ඉන්ද්‍රිය බලගතු කරගෙන මේ ඵලයට පත් වෙච්ච අය තමයි සද්ධා විමුක්තයි කියලා කියන්නේ. විමුක්තයි කියන්නේ නිදහස් වෙලා. එතකොට නිදහස් වෙන්න උපකාර වෙච්ච ඉන්ද්‍රිය තමයි මොකද්ද? ශ්‍රද්ධාව. ඒ නිසා සද්ධා විමුක්තයි කියන. තව ශ්‍රාවකෙක් ඉන්නවා ඵලයට පත් වෙච්ච එයාට කියනවා දිට්ඨපත්ත කියලා. දිට්ඨ කියන්නේ දැකලා පත්ත කියන්නේ පැමිණියා. ඒ තමයි අර ධම්මානුසාරී කියන්නේ. එතකොට එයා සෝතාපට්ටි ඵලෙ ඉන්න පුළුවන්, සකදාගාම ඵලෙ ඉන්න පුළුවන්, අනාගාම ඵලෙ ඉන්නත් පුළුවන්. හැබැයි ඒක තමන්ගේම විමසීම තුළ භාවනා කරගෙන ඉන්නකොට විපස්සනා කරනකොට සමහරට අවබෝධ වෙනවා. අරයා බණ අහගෙන ඉන්නකොට සමහරට අවබෝධ වෙනවා. ඒකයි. සමහරුන්ට එයා විමසන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාට ඒ තරම අර පිළිගැනීම වැඩි. අපි නිකන් උදාහරණයක මේකේ සර්පෙක් ඉන්නවා කියන්නේ. දැන් කියන කෙනා පිළිබඳ ලොකු විශ්වාසයක්. එතකොට ආයේ මේකේ පෙට්ටිය ගලවලා බලන්න ඕනේ කෙලිම මොකද කරන්නේ? ගලවන්නෙම නැතුව වීස කරලා දානවා. ඒක. එතන මේකෙන් නිදහස් වෙනවා යා. එතකොට අරයට කිව්වටම බෑ. එයා මොකද කරන්නේ? එයා ඇත්තටම ගිහිල්ලා ගලවලා බලනකොට ඇත්තටම සර්පෙක් ඉන්න. එතන තමන්ම දැකලා තමයි මේක වීස කරලා දාන්නේ. අරයා මොකද වෙන්නේ? පෙට්ටිය පිටින්ම කිව්ව ගමන්ම තේරියා. ඒකයි බණ අහනකොට සමහර සෝතාපන්න වෙන්නේ. එයාට ගිහිල්ලා මේක ආයි විමස බලන්න දෙයක්. එතකොට ඒ තරමට සද්ධාව බලගතු අය. සද්ධා ඉන්ද්‍රිය ගොඩාක් බලගතු අය තමයි සද්ධා විමුක්ත බවට පත් වෙන්නේ. එතකොට ඒ අයගේ බලගතු ඉන්ද්‍රිය බවට පත් වෙනවා ඒක. එතකොට බුදුරජාන් වහන්සේ දෙයක් මේක මෙහෙමයි කියනකොට මේ අයට ඒක හම්බ වෙනවා. ඒකයි ගිහිල්ලා මම කිව්වේ ඒක මේ පෙට්ටිය අරලා බලන්න දෙයක් නැහැ. ආන්න ඒ වගේ. ඉතින් ඒකයි සමහර බණ අහනකොට අවබෝධ වෙන්නේ. සමහරුන්ට එහෙම බෑ බණ අහලා අහපු ධර්මයේ ඊට පස්සේ තමන් විපස්සනා කරන්න ඕනේ. විපස්සනා කරනකොට තමයි තමන්ට මේක මොකද වෙන්නේ? තේන්න පුළුවන්. ඉතින් එහෙම අවබෝධ වුණේ අයට තමයි අපි කියන්නේ දිට්ඨ පත්ත කියලා. ඒ අය සෝතාපන්නයි ඉන්න පුළුවන්, සකදාගාමී අය ඉන්න පුළුවන්, අනාගාමී අය ඉන්න පුළුවන්. ඊළඟට තව කොටසක් ඉන්නවා කාය ශක්ති කියලා. ඒ අයට අර සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට සකදාගාමී අනාගාමී ඵලයන්ට පත් වෙනකොට සමාධියත් තියෙනවා. අට සමාපatti දක්ක සමාධි හිත දිනු කරලා තියෙනවා. අභිඥාත් තියෙනවා. ඉදිපාති හරි පාන්නත් පුළුවන්. හැබැයි සෝතාපන්න වෙන්නත් පුළුවන්, සකදාගාමී වෙන්නත් පුළුවන්, අනාගාමී. ඒකට කියන්නේ කාය ශක්ති කියලා. එතකොට රහත් වුණාම රහතන් වහන්සේලා කොටස් දෙකයි. එතකොට උබතෝ භාග විමුක්ත සහ පඤ්ඤා විමුක්ත. එතකොට උබතෝ භාග කියලා කියන්නේ සමාධියේ කෙරවරටම හිත දියුණු කළ රහත් වුණාම උබේ කියන්නේ පාලියෙන් දෙපැත්තෙන්ම හිත දියුණු කරනවා. සමතෙත් දියුණු කරනවා කෙරවරටම විපස්සනාවත්. ඒ ඇයි කියන උපතෝ භාග විමුක්ත. තව රහතන් වහන්සේලා ඉන්නවා පඤ්ඤා විමුක්ත. උන්වහන්සේලා සමාධිය දියුණු කරන්නේ ප්‍රඥාව වඩන්න විතරයි. ඒ සමාධිය තුල අභිඥා ඉදිපාතිය මුකුත් පාන්න බෑ. හැබැයි හතරවෙනි ධ්‍යානෙ දක්වා හෝ එක ධ්‍යානයක් දක්වා හරි හිත දියුණු කරලා ඒ අය අවබෝධ කර ගන්නවා. එයාට තමයි අපි පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේලාට හැබැයි සමාධිය නැති එකක් කියන එක සමාධිය ඇති කර ගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒකට යම් සමාධිය නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒකනේ සමාධිය වර්ණනා කරන්නේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිකඤ්ඤමාව සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං කියන්නේ. ඒතර ධර්මයේ කතා කරන්නේ සමාධිය හරහා. ඉතින් සමාධිය ඕනේ නැහැ කිව්ව ගමන් ධර්ම රත්නයත් ඕනේ නැහැ කියන එක නේද? ඒතර ආනන්තරික සමාධිය අනිවාර්යෙන් ආනන්තරික සමාධිය කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සමාධි මාර්ග අංගය. ඒක තමයි ආනන්තරික. ඒ සමාධිය හරියට කෙනෙකුට ඇතුනොත් එයා සංසාරේ කොහෙවත් අතරමං කරන්නේ නැහැ. ඇයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධිය එහෙම වෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි සමාධිය ඇති වුනහම අර අංග 7න් යුක්ත එකට තමයි සමාධිය කියන්නේ. එතකොට ඒ සමාධිය තුල සම්මාදිට්ඨියක් තියෙනවා, සම්මා සංකල්පයක් තියෙනවා, සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සත් ඔය අංග 7ෙන්ම චිත්තස්ස ඒකාග්‍රතාව කියලා කියන සිතේ ඇති වුණ ඒකාග්‍රතාවයට තමයි සම්මා සමාධිය කියන්නේ. ඒතර ආන්නේ සම්මා සමාධිය කවදාකවත් ආය සසර ආදිකරණේ එකයි. සමාධිනාතේ මොකද යම් බුද්ධ සෙට්ටෝ පරිවර්ණයච සමාධිමානං තරිකඤ්ඤ ආනන්තරික කියන එක අතරක් නෑ. නතර කරන්නේ නැහැ කොහොමවත්. දැන් අපි සංසාරේ සමාධිය වඩලා තියෙනවද නැද්ද? වඩලා තියෙනවා. හැබැයි වැඩුවට වැඩක් වුණාද? නෑ. ඇයි ඒ සම්මාදිය තුල සම්මා දිට්ඨිය තිබුණේ නෑ. දැන් සමාධිය වැඩිම තුල සම්මා දිට්ඨියේ පිහිටාගෙන
ඇයි ඔය සමාධිය වඩන්නේ කියලා ඇහුවොත් මොකද්ද මතේ? අපෙන් අහනු ඇයි ඔය සමාධිය වඩන්නේ? දැන් මොකද්ද මතේ? ඈ? ඇයි ඔය සමාධිය වඩන්නේ කියලා ඇහුවොත් අපිට දැන් මතයක් තියෙනවා මං සමාධිය වඩන්නේ මේ කෙලෙස් ප්‍රහාණය කරන්න නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ නැත්නම් ප්‍රඥාව ඇති කරගන්නයි මම මේ සමාධිය වඩන්නේ. හරි මතේ. ආන්නේ මතේ ඉඳ ඒතර අපි කියමු සමාධිය වැඩුණාට පස්සේ යා මොකද්ද සමාධිය කරන්නේ? සමාධිය ඇති කරගත්තොත් මොකද යථාර්ථය දකින්න. ඉතින් යථාර්ථය දකින්න තමයි සමාධිය භාවිතා කරන්නේ. ඒකයි. මොකද ඒ තුල සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකයි. සම්මා සතියක් තියෙනවා. ඒ ඔක්කොගෙම යුක්ත වුණාම තමයි සම්මා සමාධිය කියන්නේ. ඉතින් මේ සමාධිය තුල මේකයි සංසාරේ කොහොත් අතරමං කරන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් සමාධිය වඩනවා. හැබැයි ඥාන ගත්තොත් එimhe සතර ඥාන දක්වා විතරයි. ඒක පැහැදිලිවම පෙන්නනවා. අතික්කම්ම රූපේ ආරුප්පා අතික්කම්ම රූපේ රූපේ ඉක්මවා ගිය ආරුප්පා කියන අරූප ඥාන න කායේන කුසිත්වා විහෙරති. තමන්ගේ ජීවිතෙන් ස්පර්ශ කරන්නේ නැහැ. ප්‍රඥාවෙන් සමාල්ලාට සමාධිය ගැන දන්නවා. ආකාසානං ඡායතනේ ඒව ගැන ප්‍රඥාවෙන් අවබෝධයක් තියෙන හැබැයි තමන් එතෙන්ද ගිහිල්ලා නැහැ. ඒක කියන්නේ අතික්කම්ම රූපේ කියන රූපේ ඉක්මවා ගිය රූප ඥාන ඉක්මවා ගිය ඒ අරූප ඥාන කායන පුසිත තමන්ගේ ජීවිතෙන් ස්පර්ශ කරන්නේ පඤ්ඤා අති විජ්ජපස්ස මේ අතික්කම රූපය ආරූප න කායන පඤ්ඤාය ඒක ආසවා පරික්කින ප්‍රඥාවෙන් සියලු ආසව ප්‍රහාණය කරනවා. එතකොට අර ධානය හතරෙන් අනිවාර්යෙන් එක ධානයකට හරි පත් වෙන්නම ඕන. එහෙමපත් වෙලා තමයි යා අර අරහත් භාවයට පත් වෙන්නේ. මොකද හේතුව එහෙම වෙන්නේ ඒ අයගේ ප්‍රඥාව වැඩි. ප්‍රඥාව වැඩි නිසා අපි කියමු පළවෙනි ධ්‍යානෙ ලැබුවා කියලා. පළවෙනි ධ්‍යානෙ ලැබෙනකොට ප්‍රඥාව නිසා ඒ පළවෙනි ධ්‍යානෙ මොකක් හැටියට පේන්නේ? සංකතයක් හැටියට. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයක් හැටියට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකේ ආදීනව දකින්න. ආදීනව දැක්ක ගමන් මොකද වෙන්නේ? සම්පූර්ණ ඒකට තියෙන තණ්හාව ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ ඉතින් අනිත් ධ්‍යාන දිනු කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අච්ඡන්දික වෙනවා. ඒ කියන්නේ ආය ධ්‍යාන ලබන්න ආසාවක් නැහැ. ඇයි? ඉතින් ධ්‍යාන වලින් ලබා ගන්න උන දැන් කරගන්න. අන්න ඒ නිසා තමයි රහතන් වහන්සේලාට ඉද්ධිපාතිහාරයෙන් පාන්න බැරි. මොකද ඉද්ධිපාතිහාරය පාන්න මේ ධ්‍යාන හතරක් දිනු කළා අරූපාවචර දිනු කළා. ඒවා වශීත් කරගෙන ඊට පස්සේ තමයි දැන් ඉතින් මේ මොකද කල්ැතුම දැන් දිනු කළා. ඉතින් ඊට පස්සේ දැන් අර රහතන් වහන්සේ නම් උඩින් යන්න පුළුවන් අනේ මට බෑනේ. ඉතින් එහෙම රහතන් වහන්සේලාම අයින්නවද කවුරු? ඈ මිනිස්සු මට පාතිහාරය පාන්න නැතිඳ පොඩි සැලකිලිත් අඩුයි. මමත් එතේ නේද? උඩින් පොඩ්ඩක් ආවොත් ඉතින් එහෙම ආසාවක් නැහැ. ඒ නිසා ඒවා වඩන්න කැමැත්තක් ඇති වෙන එකයි අච්ඡන්දික වෙනවා කියන්නේ. ඒ නිසා ඒ තත්ත්වයක් නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් උන්වහන්සේලාට නිරෝධ සමාපත්තියට සමාදින්න බෑ. හැබැයි ඉතින් උන්වහන්සේලාටත් සමවතක් තියෙන එකට කියනවා ඵල සමාපatti කියලා. ඉතින් උන්වහන්සේලා සමවතට සමාදින හැබැයි අර නිරෝධ සමාපත්තියට සමාදින්න බෑ. ඉතින් ඒ විදිහට එතකොට අපි පටන් ගන්න සද්ධාවෙන් සහ ප්‍රඥාවෙන්. අවසානයේ තියෙන්නේ මොකද්ද? සමාධි සහ ප්‍රඥාවෙන්. එතකොට සමාධිය කෙරවර දක්වා දිනු කරපු අය තමයි අර උබතෝ භාග විමුක්ත වෙන්නේ. ප්‍රඥා ඉන්ද්‍රිය බලගතු කරගෙන රහත් වෙන අයට තමයි පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ. ඉතින් එතකොට ශාසනය එතකොට ප්‍රවේශ වෙන්නේ මේ සද්ධානුසාරී සහ ධම්මානුසාරී. ඉතින් ඒ නිසා සද්ධානුසාරී කෙනත් මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන ශාවකේ ධම්මානුසාරී කෙනත් චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන හැබැයි පත්‍යක්ෂයක් නැහැ. පත්‍යක්ෂයටපත් වෙන්නේ සෝතාපට්ටි ඵලයට පත් වුණාම. ඒ අවබෝධය අය කාටවත් අන වෙනස් කරන්න නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා එයා ආය කවදාකවත් මේ සතර අපායට යන්නේ නැහැ. ඒ වගේම ආත්ම හතකට වැඩිය යන්නෙත් නැහැ. කිංචා අපිතේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදි යන්ති. ඒක අටවෙනි භවයට කිසිසේත්ම යන්නේ නැහැ. ये आर्य सत्यानि කියන්නේ ये आर्य सत्यानि ये आर्य सत्यानि අවෙච්ච පස්ස චතුරාර්ය සත්‍ය හරියට අවබෝධ කර ගැනීමත් එක්ක ඒ අය අටවෙනි භවයකට යන්නේ නැහැ. ඒ නිසා සෝතාපට්ටි ඵලයටපත් වුනහම තමයි චතුරාර්ය සත්‍ය සම්පූර්ණ අවබෝධ වෙන්නේ. එතෙක් අපි කරන්න ඕනේ දේ තමයි මොකද්ද?
ආරක්ෂා කර ගන්න ඕනේ. ආරක්ෂා නොකරොත් මොකද වෙන්නේ? අවබෝධ කරගන්න කිසිසේත්ම සාමාන්‍ය ජීවිතෙත් එහෙමනේ. සල්ලි ටික ආරක්ෂා නොකරොත් මොකද වෙන්නේ? ඉතින් ජීවිතේ දේවල් කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ තමයි ධර්මීය ආරක්ෂා කරගන්න බැරි වුණොත් අපි අතර මං වෙනවා. ඉතින් එක එක්කෙනා පස්සේ යන්න වෙනවා. අර යා කියනවා මෙයා කියනවා. ඉතින් අපි පෙරවරක් නැතුව ඉතින් හාමුදුරු පස්සේ දුවන්න වෙනවා. පේනවනේ මිනිස්සු නේද? එන හාමුදුරු පස්සේ අපිට පේනවා ඕගාලා දුවරු. පෙරවරක් නැහැ. ඉවරයක් නැහැ. ඒකයි. ඉතින් කාලයක් ඔන්න එකක් කරනවා. ඒ තව කාලේ තව එකක් කරනවා. බණ ගැහුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අර ධර්මයේ පිළිබඳව ස්ථාපිත වෙලා ඉන්න ඕනේ. කාටවත් එහෙම වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. ඒකයි. ඉතින් වර්තමානයේ එහෙම නෙවෙයි. මිනිස්සු කාලෙන් කාලට එක එක මත එක එක දෘෂ්ටි නේද? එහෙම වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ආරක්ෂා කරගෙන නැති නිසා. අනාරක්ෂිතයි. ඉතින් ඒ නිසා අර කවුරු මොනවා කිව්වත් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා. මම ඕන එකක් දාන්න පුළුවන්. ආයි කවුරුත් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මොනවා හරි වැරදි දෙයක් කිව්වොත් අපි දන්නවා මේක බුදුරජාණන් වහන්සේ එකක් නේ. හැබැයි කියනකොට කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම කිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ශ්‍රද්ධාව පිහිටුව ගන්න ඕනේ. ඒ වගේම ඒ ධර්මයේ පිළිබඳව අපි ලොකු ඡන්දයක් තියෙන චතුරාර්ය සත්‍යය. ඒකයි අපි කැමති දේවල් කවුරු හරි පොඩ්ඩක් හරි වෙනස් කරමු මොකද වෙන්නේ? අපි කැමති නැහැ නේ. ඒ වගේ තමයි ආර්ය ශ්‍රාංක මාර්ගයත් කවුරු සීලිය ඕනේ නැහැ, සමාධිය ඕනේ නැහැ. අර එමේ කිව්ව ගමන් අපි ධර්මයට කැමති නම් අපිව කාටවත් වෙනස් කරන්න බෑ. අපි ගොඩාක් කෙනෙකුට ආදරය කරනවා කැමති. එතන අගුණ කිව්වා කියලා එයා මෙහෙමයි කිව්වා කියලා අපි එහෙම වෙනස් වෙන්නේ නැහැ. අපි ඒ තරමට එයාට හරි කැමති. ඒ වගේ තමයි චතුරාර්ය සත්‍ය තමයි අපි ලෝකේ වැඩිම කැමැත්ත තියෙන දේ. ඉතින් ඒක කවුරු හරි ඕනේ නැහැ. අර එමේ කිව්ව ගමන් ඉතින් කාටවත් අපි වෙනස් කරන්න බෑ. ඒකනේ අපි ආදරය කරන කැමති අය අගුණ කිව්වයි කියලා අපි වෙනස් වෙන්නේ අම්මගේ අගුණ කියනවා. දැන් අපි එහෙම කිව්වයි කියලා අපි මේ වෙන්නේ අන්න ඒ වගේ තමයි ධර්මී. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලය ඕනේ නැහැ කිව්වොත් සමාධිය ඕනේ නැහැ කිව්වොත් අපි කිසිසේත් කාටවත් වෙනස් කරන්න බෑ. ඒකයි. ඒ ඡන්දය කියන දේ තියෙන ඕනේ ධර්මයේ. ඊළඟට අනුශ්‍රවණය කියන්නේ අපි පුළුවන් තරම් මේ චතුරාර්ය සත්‍ය මහන්න ඕනේ. මේ තන දුක හදගන්න හේතුව ගැනම නිතර නිතර අහන්න ඕනේ. හැම වෙලේම මතක් කරලා දෙන්න ඕනේ අනිත් අයට. එතකොට ඒක අමතක වෙන්නේ නෑ. ප්‍රශ්නයක් කිව්ව ගමන් ඉස්සෙල්ලාම කියන්නේ ඕකට හේතුව ඇයි අනේ මෙට මෙහෙම වුනේ කිව්වොත් අපි මතක් කරලා දෙන්න ඕනේ ඕකට හේතුව තමයි තණ්හාව. ඊට පස්සේ ඉතින් අප්‍රධාන හේතුව පෙන්නුවට කමන්නේ පොඩි පොඩි ඒවා තියෙනවනේ නේද? හැබැයි ඉතින් ප්‍රධාන හේතුව තමයි තණ්හාව. ඒකයි. ඊළඟට දුක්ඛ නිරෝධ නිවන. එතකොට නිවන කියන්නේ මොකද්ද? නිවන කියන්නේම තණ්හාවේ නැතිවීම. ඒ නිවන කියලා තවත් ලෝකයක් තැනකට එහෙම යනව නෙවෙයි. ඉතින් අපි හිතාන ඉන්න මිනිස්සු එහෙමනේ. නේද? නිවන් පුරය නිවන් අපේ භූමිය කිව්වේ ගම හිටපල්ලක බන් නිවන් දකින්න නිවන් ගියාම මේ ඔක්කොම ඉවරයි. නේද? ඉතින් ඒක නිවන කියන්නේ නිකන් තැනක් ලෝකයක් වගේ. නිවන කියන්නේ තණ්හාවේ නිරෝධයට. තණ්හක්කයෝ රාද නිබ්බාන. ඉතින් සමහර බණ වලට කියනවා නිවන එහෙම වචන වලින් කියන්න බෑ. නිවන කියන්නේ හරි අමුතුයි. ඉතින් ඒතොරේ මේ වෙන දෙයක් නෑ. නිවන වචනෙන් කියලා තියෙන්නේ මොකද්ද? තණ්හාවේ නිරෝධය. ඒකට මොකද්ද කරන්න ඕනේ? ප්‍රත්‍යක්ෂ කරගන්න. ඉතින් අභූත දෙයක්ද ඒතොර? ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නේ මොකක්ද? තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් කර. ඒ කියන්නේ තණ්හාව නිසා දුක හට ගන්නවා කියලා පේනවා. ඊට පස්සේ ඉතින් තණ්හාව නිසා දුක හට ගන්නවා. ඔන්න දැන් තණ්හාව වයින් කරන්න වහන්සි ගන්නවා. ඊට පස්සේ ඉතින් දැන් තණ්හාව මොකද වෙන්නේ? ප්‍රහාණය වෙවි යනවා. දැන් ඒක කාටද ප්‍රත්‍යක්ෂයි? තමන්ට. ඊට පස්සේ යම් දවසක තණ්හාව සම්පූර්ණම කිසි දෙයකට කැමැත්තක් නැහැ. ඉතින් ඒක දැන් තමන්ට ප්‍රත්‍යක්ෂයි. එතන දන්නවා මේ තණ්හාව නැති වෙනකොට සියලු දුකින් නිදහස්. ඒකයි. එතකොට නිවන ඒකයි ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට නිවන කියන්නේ කතා කරන්න බැරි දෙයක්, අద్భుත දෙයක් හැටියට කිව්වොත් නිවන එහෙම අద్భుත දෙයක් නෙවෙයි. නිවන කියන්නේ තම ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක්. ඒක මේ මරුණට පස්සේද මේ ජීවිතේද? මේ ජීවිතේ. දිත්තේව ධම්මේ පරිනිබ්බාය කියන මේ ජීවිතේම අපි නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න. මරණකල් ලැබෙන දෙයක් නෙවෙයි. අපි ඉතින් මරුණට පස්සේනේ නේද පෝස්ටර් ගන්න මිනිස්සුන්ට. ඒකයි. ඒ නිසා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි පුළුවන් තරම්
අහලා ඒ විදිහේ සද්ධා පිටුව ගත්තොත් අපිට කාටවත් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් එකයි චතුරාර්ය සත්‍යයට පුළුවන් තරම් ඡන්දය කියන දේ තියෙන්න ඕනේ. ඊළඟට අනුස්සය නැවත නැවත අහන්න ඕනේ. අනිත් එක තමයි දිට්ඨි නිජානක් කාන්ති. විමසා වැටහීම ඇති කරගන්න පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? නැවත නැවත කල්පනා කරන්න ඕනේ. මේ චතුර ප්‍රශ්නයක් එනකොට විමසන්න ඕනේ. ඇයි මට මේ දුක හටගත්? එතකොට ඉතින් තමන් විමසනකොට අන්න තමන්ට ටික ටික වැටහෙනවා මේ දුක හටගත්තේ තණ්හාව නිසා. එහෙනම් තණ්හාව තියෙනකම් මේ දුක තියෙන, තණ්හාව නැතුණු දුකෙන් නිදහස් වෙනවා. ඉතින් එතකොට තමන්ටම ටික ටික වැටහෙන්න පටන් ගන්නවා. මේකයි. එතකොට කොයි මොහොතකද චතුරාර්ය සත්‍ය අමතක වෙන්නේ? ඉතින් ඒක ඉක්මවා ගියාම තමයි අපි ඒකට කියන්නේ මොකද්ද? පත්‍යස්ස ඥාන. එතකොට ඥානාමි පස්සාමි කියලා කියන්නේ තමන්ම දන්නා දකිනා දෙයක්. එතකොට කල්පනා කරන හින්දවත් එහෙම නැත්නම් තමන්ගේ මතයක් නිසාවත් අහන හින්දවත් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කිව්වේ නිසාවත් දැන් සමහර ඒ පත්‍යස කරගත්තාම කියන්නේ මම බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්නේ නැහැ කියන්නේ. එයි ඒකෙන් රහත් වුණාම අසද්දෝ කියලා කියන්නේ. රහත් වුණාම සද්ධාව නැහැ. එයි රහතන් වහන්සේලා කියන අසද්දෝ අකතඤ්ඤෝ කියලා කියනවා. කෙලගුණ සලකන්නේ. රහතන් වහන්සේලා ගැන කතාවක් තියෙනවා. අසද්දෝ කියලා කියන්නේ උන්වහන්සේලා පිළිගන්න ඕනේ නැහැ. එයි තමන්ට පේනවා. පේනකොට ඉතින් පිළිගන්න ඕනේ නැහැ. ඇස් නැති කාලේ තමයි පිළිගත්. ඇස් ඇති වුණාම පිළිගන්නේ නැහැ. ඒකයි. ඒතර සෝතාපන්න වුණාම එයයි පිළිගන්නේ නැහැ නෙවෙයි චතුරාර්ය සත්‍ය. එයයි අවබෝධ කරගත්තේ. අර අන්ධ කට්ටිය තමයි අන්ධය තමයි සෝතාපට්ටි මාර්ගය යන අය. ඒ ඉතින් අන්ධ එයාට පිළිගන්නව ඇරෙන්න ඉතින් කරන්න දෙයක්. එයාගේ තාම ඇස් පෑදිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම තමයි අපි කියන්නේ චක්කුං උදපාදි, ඥානං උදපාදි, විඥා උදපාදි, ආලෝකෝ උදපාදි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම නේද? චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඉස්සෙල්ලා ඇහත් නැ කරුවල ඉන්නේ. ඒකයි අන්ධා අචක්කු. හැබැයි ඒකට පිළිසරණක් තියෙනවා. ඒ පිළිසරණ ගන්න කාගෙන්ද? ධර්මයෙන් සහ බුදුරයන් වහන්සේ. බුදුරයන් වහන්සේ පිහිට කරගෙන යන ඇයට කියන අපි සද්ධානුසාරී. ප්‍රඥාව පිහිට කරගෙන යන අයට කියනවා ධම්මානුසාරී. ඉතින් සියලු දෙනාටම මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගන්න මේ කරුණු පහ උපයෝගී කරගෙන මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගෙන එම චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ප්‍රශ්න තියෙනවා නම් වෙලා තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි නේ වෙලා ගිහින්. හොඳයි අද මේ වත්සාන කාලේකින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවක විශේෂයෙන්ම ප්‍රතිපත්ති ධර්මයක් දියුණු කරන කාලයක්. ඉතින් අද අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරා. ඉතින් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් විශේෂයෙන්ම ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු කර ගන්න පුළුවන්. එපමණක් නෙවෙයි බෝධිපාක්ෂික ධර්ම 37ම බණ ඇසීම තුළ ඇති කර ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඉන්ද්‍රිය පිහිටන සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් මේ අහන්න තමයි අපිට සද්ධාව පිහිටන්නේ. තව ඉන්ද්‍රියක් හැටියට, බලයක් හැටියට සද්ධාව ඇති වෙනවා. වීරියත් එහෙමයි. ඉතින් මේ ඉන්ද්‍රිය පහම වර්ධනය කරගන්න විශේෂයෙන්ම මේ බණ ඇසීම තුළින් හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ පුළුවන් තරම් හැම මොහොතේම බණ අහන්න කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව නැවත නැවත නිතර අහන්න කියන්නේ ඒකයි. මේ ධර්ම පහ වර්ධනය කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි උන්වහන්සේගේ ශාසනයේ ඒ ප්‍රතිපදාවන් ප්‍රතිපත්තීන් විශේෂයෙන්ම බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කරගන්න, පුහුණු කරගන්න. විශේෂයෙන් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ වඩන්න දියුණු කරන්න ඕනේ ධර්ම.
ඒකයි. එතකොට ඒව වර්ධනය වෙන්නේ බණ ඇසීම තුළ භාවනාව තුළ තමයි වර්ධනය වෙන්නේ. ඒ නිසා මේ මොහොතේ මේ ධර්මශ්‍රවණය කිරීම තුළින් අපේ ඒ ප්‍රතිපත්ති ධර්මයන් සංවර්ධනය කරගන්න වර්ධනය කරන්න දියුණු කරගණ්ඩ අවස්ථාව සැලසුනා. ඒ නිසාම තමයි මේ ලෝකයේ වටිනාම දීම බවටත් පත්වෙන්නේ. බණ අහන්ඩ ඉඩ සලසලා දීම් එකයි සබ්බදානන් ධම්මදානන් ජනාති කියන්නේ. කොට ඒ ඉන්ද්‍රිය ධර්මයන් පෝෂණය වෙන්න අප දන්න ගහක් පෝෂණය වෙන්න පොහර වතුරෝනි එතුර තමයි ගහ වැඩෙන් ගහ මෝරන්න ඒ වගේ තමයි ඉන්ද්‍රිය ධර්ම මෝරන්ඩුවනි ඉතේව මෝරන්ඩ තමයි මේ බණ ඇසීම එක ආහාරයක් හැටියට ධර්මය දේශනා කරන්න. ඉතින් ධර්මය නැමති ඒ ආහාරය තුළින් තම පේන්ද්‍රිය මෝරන්න ඉතින් එකට ඒ ආහාර කියන්නේ එක තවත් කෙනෙක් අපිට සපයලා දෙන්න මෝන නිකන් කණ්ඩ බෑන් ඒ වගේ තමයි ධර්මය අහන්ඩ මේ වගේ ඉඩක් හදල දුන්නොත්තමයි ඒ ඉන්ද්‍රිය ධර්මයන් අපට වර්ධනය කරන්න ලැබින් තේනි සතමයි මේ ලෝකේ වටිනාම දීම බවට මේ ධර්මය අහන්ඩ ඉට සලසද්දී තේනිසා මේ නිවසද බුදුරජාණන් වහන්සේගේ ධර්මය පොඩි වෙලාවක් හෝ සවනය කරන්න නැවත නැවත සහිපත් කරගන්න අපිට අවස්ථාව ඉට සලසල දුන්නා තේනිසා මේ ලෝකයේ වටිනාම දීම බවට පරිත්ත තමන් කාටහරි හිතයිශී නං උන්වහන්සේ දේශනා කරන්නේ එකයි මේ බනාහන්ඩ පුළුවන්තරන් ඉඩහදල දෙන්න කියලා. මේ මොහොතේ ධර්මදානමය පින්කම සිද්ධ කරා. ඒවගේම ධර්මස්ව වනය කිරීම තුළ විශේෂයෙන්ම තෙවිදරත්නය කර අපට මහා ප්‍රසාදයක් ඇතිවෙන මේ බරහන් අහන්න තම බුදුරජාන් වහන්සේ කරේ පැහැදිි වැඩි වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවය කාන්තෙන් බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. ස්වාකාතෝ භගවතා දම්ම භාගිතුන් වහන්සික ධර්ම මනවාකොට හරියටම කියලතින්. එතට මේ බනානකොට තමයි අපිට ධර්මය පිටිබඳ පැහැදිී මැතිවෙන්. එතොට දුක හට ගන්න හැමිලේ අපි දන්න මේ තන්නාව නිසයින උන්වහන්සේගේ කියපු කියමන හරි කියමනා. ඒවගේම සුපටි පන්නෝ භගවතු සාාවක සංගු තතාග සාාවකයෝ සුපටි පන්නයි කියල කියන්නේ ඇයි. ඒ දුක හටන හේතු නැති කරන්න උන්වහසලා ගිය එනම් උන්වහසලා ගිය ගමන හරි සුපටි පන්නෝ තු තිවිද රත්නය කරම අපට පැහැදීමක් ඇතිනම බනාහනකොට. එතට යම් මොහතක තිවිදරත්නය කරේ ප්‍රසාදයක් ඇතුනොත් ඒකත් අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස හේත්වෙනවා. එනිසාම අවස්ථාව අපි අප්‍රමාණ පුුණ සත්තිීන් වර්ධනය ගත්ත මොහොතක් ධර්මශ්‍රවනය කිරීමෙන් ඒ සඳයිට සලසලදීමෙන් ඒ වගේම තිවිදරත්නය කරේ ප්‍රසාද සිත් පහලවීමෙන් මේ සෑමාකාරයක්ම පේචිත සන්තාන තුළ අප්‍රමාණ පුුණ සත්තිීන් වර්ධනවා ඉතින් අපි රැස් කරගත්තු ධාරතරපුුණ ධර්මය නමිමිය පරලෝගේ සිරු ඥාතින් සේපත් කළේ අයට පින් අනුමෝදන් කරම සිරු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරම සිරු ලෝක සත්‍යයන්ට මේ පින් අනුමෝදන් කරමු ඒ සිරු දෙනාමේ පින දැක අනුමෝදන් වෙලා ඒ ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරග නිර්වාණය අබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියල පුුණ්‍ය අනුමෝදනා සිද්ධක. ඒවගේ මේ රැස් කරගත්තා අවධාරතරපුුණි ධර්මිය හේතුවෙන් බලෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගැනන්තා අනුභා බලෙන් මේ සිරුදනාටම සතක් සාන්තයක් යහපතක් වේවා නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා මේ කරගෙන යන සිලූම ආධ්‍යාත්මික ගුණ දියුණු කරන වැඩ පිළිවල් ඒ වගේම මේ ශාසනික කටයුතු සිලෝමදේ හොඳින් සිද්ධ කරගෙන යන්න සත්‍යය ධෛරී වාශනාව දාවේවා දෛනික ජීවන කටයුතු මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදෙස සිද්ධ කරගෙන යන්න සත්‍යය ධෛරී වාශනාව දාවේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාධයකින් කිසි මන්ත්‍රාවක් නොවේවා කායික මාන්සක සුවසාහනය ලැබේවා තවදුරටත් සම්බුධ ශාසනයෙන් මුල් කරගෙන දානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමති පස්සනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතයේදීම චතුරාර් සත්‍යය බෝධි නිර්වාණය අවබෝධ කරගන්න මේ පින් උපකාරී වේවා ලපි ශිරදිනාටම ආශිර්වාද පුුණ්‍යානුමෝදනා සිද්ධ කරනු. සිරු දෙවියන්ට සිරු සත්‍යයන්ටත් මේ පින් පෙත් අනුමෝදන් සිද්ධ කරමු. ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාත එත්තාවතාච අම්මේ පුං්ඥ සම්පදන් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුං්ඥ සම්පදන් සබ්බේ මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධ එත්තාවතාච අම්මේහි සබ්බදම් පුුණ්්‍ය සම්පදක්
සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුං්ඥ කම්මේන මාමේ බාල සමාගමු තතන් සමාගමෝ හෝතු යාවනි ඉදම් මේ පුං්ඥ කම්මං ආස වක්කයා වහං හෝතු සබ්බ දුක්කා පමුත්තකින්